හරි. ඒක පොඩ්ඩක් ඉන්න පුතේ කනෙක්ට් වෙනකන්. හරි. දැන් මේකේ උත්තරේ කියන්නේ Rook A1. Rook A1. rook Rook A1. A1. Rook A1. Very good. හරි. මේකේ උත්තරේ කියන්නේ ටාර් ගාලා. Queen A8. Queen H8. Queen H8. Queen F7. Queen F8. Queen H8. Queen H8. H8 නෙවෙයි A8 H8 තියෙන අර පැත්තේ. Rook A8. හරි දැන් උත්තර කීපයක් කියලානේ. හරි. එකින් එක බලමුකෝ. සමහර අය කිව්වා Queen F8 කියලා. Queen F8 දැම්මොත් මොකද වෙන්නේ? Bishop cut queen. Bishop ගෙන් Queen එක කැපෙනවා. checkmate වෙන්නේ නැහැ. හරි. ඒ වගේම අපේ Queen යනවා. එහෙනම් ඒ move එක වැරදි. ආයේ මොකද තියෙන උත්තර? Queen A8. Queen A8. Queen A8. Queen A8 දානවා. හරි. Queen A8 දැම්මහම checkmate වෙනවා. එයා අනිවාර්යෙන් Queen ගෙන් හරි Bishop ගෙන් හරි දාලා check එක වහ ගන්න ඕනේ. Bishop එතෙන්ට දැම්මා. දැන් මොකද කරන්නේ? දැන් checkmate වෙනවද? නෑ. එහෙනම් ඒ උත්තරේ වැරදි. හරි. දැන් කියන්න තව ටිකක් හිතන්න. Queen H7. Queen H7. Queen H7 දාන්න බෑනේ පුතේ. H7 කියලා කියන්නේ මෙතන. Queen F7. F7. තව උත්තර. කොහොමද බලන්න ඕනේ ඉතින්. කවුද Queen F7 කිව්වේ? Charu. චාරු. අනිත් අය? මොකද්ද වයිට්ගේ move එක? පළවෙනි move එක කියන්නකෝ වයිට්ගේ. Queen F7. Queen F7. Queen F7 දැම්මම කින්ට යන්න තියෙන්නේ H8 කොටුවට විතරයි. හරි. King H8 කොටුවට ගියාට පස්සේ ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඒකත් කියන්නකෝ මට. Queen F8. Queen H7 කොටුව Queen F7 කොටුවට යනවා. හරි. ගන්න. දැන් වෙන කතා නවත්තන්න. Queen F8. Queen ඉස්සල්ලාම යනවා F7 කොටුවට. Queen F7 කොටුවට ගියාට පස්සේ King කැමති වුණත් අකමැති වුණත් Kingට යන්න වෙනවා H8 කොටුවට. දැන් මොකද කරන්නේ? Queen F8. ඔය වෙන කතා නවත්තන්න ඕනි. වෙන කතා කර කර නම් ඉන්න බෑ ඔන්න මෙතන. Queen F8. Queen F8 දානවා. Queen F8 දැම්මට පස්සේ මොකද වෙන්නේ? Bishop cut F8. very good. Bishop ගෙන් Queen එක කපන්න වෙනවා. වෙන solution එකක් නැහැ. අපි ඒකට කියනවා forcing move එක. එහෙනම් Bishop ගෙන් F8. Bishop ගෙන් Queen එක කැපුවාම මොකද කරන්නේ ඔයගොල්ලෝ? Rook cut F8. හරි. අපි කරලා බලමු දැන් ඒ ටික. ලොකු අපේ කාමකට
Baca කියන්න එපා. Yes. Kuing apa dokter Mario? හරි. Okay. Good more. රුක් ගෙනුයි නයිට් ගෙනුයි මේට් කරන එකට අපි කියනවා හූක් මේට් එක කියලා. මේට් එක. දැන් මෙතනදි වෙන්නේ රුක් Rook. Ayo, Rook. මෙන්න මේ කොට තුන ගාඩ් කරනවා රුක්. හරිද? දැන් ඔය නදුලිලාගේ කට්ටිය තමයි කෑ ගහන්නේ. මල්ලිලා දෙන්නයි යක්කයි නේද? හරි. දැන් මෙතනදි වෙන්න ඕනි නයිට්වයි රුක්වයි ෆෝන්වයි යූස් කරලා ඔය තුන් දෙනාම යූස් කරලා චෙක් මේට් එකක් කරනවා. අපි එකට කියනවා හූක් මේට් එකක් කියලා. හරි. දැන් මෙතන ඔයගොල්ලෝ හොඳට බෝඩ් එක දිහා බලන්න. බලනකොට මෙන්න මේ කොට තුන ගාඩ් කරනවා රුක්. එතකොට මේ කොටුව ගාඩ් කරනවා නයිට්. මේ කොටුව ගාඩ් කරනවා කවුද? ෆෝන්. හරි. දැන් දැන් මට කියන්න වයිට් නම් මූ එක තියෙන්නේ. වයිට් මොකක් ඇද්දොද චෙක්මේට් වෙන්නේ? Rook E8. very good. Rook E8. Rook E8. ඔව් රුකී 8 හොඳයි ඈ රුකී 8 රුකෝ E8 E8. දාපුවම චෙක්. හරි ඊළඟ එක චෙක්මේට් ඉන් 3 එකක් හැබැයි මේට් වෙන්නේ මූස් 3කින්. හොඳට මේට් එක දැන් මයික්ස් ටික ඔෆ් කරගන්න. ඔෆ් කරගෙන ඔයාලා කොලයයි පෑනයි අරගෙන මට white to move mate in 3. මූස් ටික ලියන්න ටක් ගාලා. මූස් 3ෙන් checkmate වෙන්න ඕනි. උත්තරේ ලියාගන්න බලන්න කොලයක් කුයි පෑන කුයි අරන්. හරි බලමු අපි දැන්. මම ඉස්සෙල්ලාම ඇනලයිස් කරලා පෙන්නන්නම් මේක. දැන් බ්ලැක් කින් වනේ චෙක්මේට් කරන්න ඕනේ. එතකොට බ්ලැක් කින්ට මේ කොටුවට යන්න බෑ නයිට් ගෙන් චෙක් වෙනවා. මේ කොටුවට යන්න බෑ මේ නයිට් ගෙන් චෙක් වෙනවා. මේ කොටුවට යන්න බෑ පෝන් ගෙන් චෙක් වෙනවා. ඒ වගේම මේ නයිට් එක කපන්න බෑ මේ නයිට් ගෙන් ගාඩ් කරනවා. මේ නයිට් එක කපන්න බෑ මේ නයිට් ගාඩ් කරනවා. එහෙනම් ඔන්න ඔය විදිහට කින් බ්ලොක් වෙලා ඉන්නේ. එහෙනම් කින්ට පුළුවන්නේ ඉන්න කොටුවේ ඉන්න විතරයි. එහෙනම් අපි මොකද්ද අපේ පළවෙනි මූව් එක වෙන්න ඕනි? Rook G7. චාරු නේද? Rook E7. මොකද්ද? Rook ආයෙ කවුද? G7. Rook G7. ඔක්කොලාම කියන්නේ රුක් G7 කියලා. හරි. රුක් G7. Bishop G8. දැන් බිෂොප් ගෙන් කැපුවා. බිෂොප් ගෙන් කැපුවා. දැන් බිෂොප් ගෙන් රුක්ක කැපුවා. දැන් මොකද කරන්නේ? Rook cut. Rook cut G7. රුක් කට් G7. රුක්ක දාලා වැහුවා. දැන් මොකද කරන්නේ? Knight Rook cut G6. Knight cut G6. කවුද නයිට් කට් G6 කිව්වේ නැතුෂිද?
තව උත්තර තියනවද? Rook cut rook cut G6. රුක් කට් G6 චාරු. තව උත්තර තියනවද? නැතිෂි පුතේ මෙතන දැන් ඔයා නයිට් ගෙන් රුක්ක කැපුවොත් නයිට් ගෙන් කපනවා රුක්ක. එතකොට චෙක් එකක් එනවද? දැන් නයිට් ඉන්නේ පුතේ. චෙක් එකක් එනවද එතකොට? නෑ. නෑ. එහෙනම් චෙක්මේට් වෙන්නේ නෑ. එහෙනම් නයිට් ගෙන් නෙමෙයි කපන්න ඕනේ. රුක් ගෙන් තමයි රුක්ක කපන්නේ. හරි. හරි. ඊළඟ එක. එකත් අර වගේම තමයි නයිට් පෝන් රුක් කියන පාවිච්චි කරලා කරන චෙක්මේට් එක. එතකොට අපි ඒකට කියන්නේ හූක් මේට් එක. එහෙනම් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම බලන්න මේකෙත් හොඳට බලන්න බෝඩ් එක දිහා බලලා ඔයාලා ඉස්සෙල්ලාම හිතන්න. හිතලා මූස් ටික ලියාගන්න බලන්න. white to move white තමයි move එක තියෙන්නේ. moves තුනක් යනවා checkmate වෙන්න. උත්තරේ හොයාගන්න ඕනි.
හොයපු අය ඉන්නවද? Queen. Queen cut C8. Queen cut C8. Queen cut C8. Knight A5. Knight A7. Knight B8. Oh, wait. හරි. මෙතන දැන් අපි බලමුකෝ එක එක්කෙනාගේ උත්තරනේ තියෙන්නේ දැන් පළවෙනි උත්තරේ මොකද්ද? චාරු මොකද්ද කියන්නේ? ක්වීන්ගෙන් බිෂප්ව කපනවා කියලා. හරි. ක්වීන්ගෙන් බිෂප්ව කැපුවට පස්සේ බ්ලැක් මොකද කරන්නේ? King A8. කින් A8. A8 එකට යන්න බෑනේ ක්වීන් ඉන්නේ හින්දා. ක්වීන් C8 එකේ ඉන්නවනේ. Queen King cut C8. කින්ගෙන් ක්වීන් කපනවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? Rook බලමු. E8. රුක් දානවා E8. රුක් E8 උ දැම්මා. හරි. ඊට පස්සේ දැන් ඔයා මුලින්ම කරා ක්වීන්ගෙන් බිෂප්ව කැපුවා. අපි බලමුකෝ. ක්වීන්ගෙන් කැපුවා මේ බිෂප්. හරි. ඊට පස්සේ කින්ට ඔප්ෂන්ස් තියෙන්නේ එකක් එක්ක මෙතෙන්ට යන්න ඕනි. නැත්තම් කින්ගෙන් ක්වීන්ව කපන්න ඕනි. හරි. එයා කින්ගෙන් ක්වීන්ව කැපුවා කිව්වනේ. හරි. කින්ගෙන් ක්වීන්ව කැපුවා. දැන් ඔයා මොකද කරේ ඊට පස්සේ රුක්ක දැම්මා දැන් ක්වීන් හිටපු කොටුවට. එතකොට රුක් ඉන්නේ දැන් E8 කොටුවේ චෙක්නේ. එතකොට දැන් කින් ආපහු මූව් කරන්න එපා. කින්ට එක්ක යන්න පුළුවන් මේ පැත්තට. නැත්තම් කින් යන්න ඕනේ මෙහෙට. ඊට පස්සේ මොකද කරන්නේ? Knight B8. කොහොද නයිට් B8 කියන්නේ චාරුද? නයිට් B8 නෙමෙයි. දැන් ඔයාගේ මුල් මේ මූව්ස් ටික හරියද කියලා මං කියන්නම්. හරි. තව උත්තර මොනවද තියෙන්නේ? මේ උත්තරයට අමතරව තව උත්තර තියෙනවද? Knight A5. නයිට් A5 හරි. බලමු ඒක මොකද කරන්නේ කියලා. නයිට් ගෙන් කපනවා A5 පෝන්. සෝරි නයිට් වදිනවා A5 වලට. නයිට් A5 ගියාට පස්සේ කින්ට තියෙන ඔප්ෂන්ස් බලන්න එපා අපි. ඔප්ෂන්ස් තියෙනවා කින් එක්ක යන්න ඕන මෙතනට. නැත්තම් කීට මෙතෙන් යන්න පුළුවන්. නැත්තම් කීට මෙතෙන් යන්න පුළුවන්. නැත්තම් මෙතෙන් යන්නත් පුළුවන්. එතකොට ඔප්ෂන් ගොඩක් තියෙනවා මේ මූ එකේ. කින්ට අදින්න පුළුවන් පැති ගොඩක් තියෙනවා. එතකොට අපිට හිතන්න අමාරුයි. මොකද වැඩි පරාසයක් තියෙනවනේ. එතකොට හිතන්න අමාරුයි. එතකොට මේ මූ එක හරි කියලා අපිට ගන්න බෑ. මොකද එයා දැන් නයිට් මෙතන ඉන්නකොට එයාට තියෙන කින්ට යන්න පුළුවන් කොටු අඩුයි. දැන් මෙතෙන් යන්න බෑ. මෙතෙන් යන්න බෑ. යන්න පුළුවන් මෙන්න මේ කොටු දෙකට විතරයි. හරි නයිට් එතන ඉන්නකොට. හැබැයි නයිට් අපි එතනින් අයින් කරාට පස්සේ කින්ගේ
පරාසය වැඩි වෙනවා. තව යන්න පුළුවන් කොටු හැදෙනවා. තව උත්තර මොනවද තියෙන්නේ? හරි. වැරදුනාට හරි කමන්නේ. අපි දන්නේ මේකේ හරි වැරදි කාගේද කියන එක. අපි බලමු ඒක. දැනට උත්සාහයනේ දැන් ඔයගොල්ලෝ හිතන එක තමයි වැදගත් මෙතන. ඔයාලා හිතන්නයි ඕනේ. වැරදෙන්න හරි හරියන්න හරි හිතන්නයි ඕනේ. හිතනවා කියන එකනේ චෙස් කියන්නේ. හරි. මට කියන්නකෝ. ඔය මෙතන ගොඩක් අය ඉන්නවනේ. සද්ද නෑ උනාට. Queen E3. Queen E3. Queen E3 තව උත්තරයක් නේ. Queen E3 Queen E3 කියන්නේ white queen ව දානවා මෙතෙන්ට. එහෙමද කියන්නේ? white queen මෙතෙන්ට දානවා. ඈ? ඒ කවුද? ශමාල්ද? Saviru. ඈ? Saviru. සවිරුද කියන්නේ. Queen E3 කියලා Queen E3 එකට අදින්නේ සවිරුද? හරි. Queen E3 දැම්මට පස්සේ black ගේ move එක මොකක් වෙයි කියලාද ඔයා හිතන්නේ? දැන් මෙතනත් ප්‍රශ්නයක් තියෙනවා සවිරු. ඔයා queen ව මෙතෙන්ට ඇද්දොත් අපිට black ගේ options හිතා ගන්න බෑ. blackට ඕන තරම් තියෙනවා moves කරන්න. ඇයි? blackට තියෙනවා bishops ලා අදින්න පුළුවන්, queen ව අදින්න පුළුවන්, pawns ලා අදින්න පුළුවන්. අපි දන්නේ නැහැ එයා මොකක් අදීද කියලා. එතකොට පරාසය ලොකුයි. එතකොට අපිට checkmate එකක් හිතන්න අමාරුයි. ඔන්න මේක දැන් හරි. දැන් ඔයගොල්ලෝ මේක දිහා බලගන්න. ඔන්න මං කියන එක අහගෙන ඉන්නවා. දැන් මේ පොසිෂන් එකේදී හරි මයික්ස් ටික ඔෆ් කරගත්තා නම් හරි මට නැත්තම් සද්දෙත් එක්ක අමාරුයි කරන්න. මේ පොසිෂන් එකේදී කින්ඩ යන්න තියෙන්නේ මෙතෙන් යන්න බෑ. නයිට් ගෙන් චෙක්. මෙතෙන් යන්න බෑ නයිට් ගෙන් චෙක්. යන්න පුළුවන් මෙතෙන්ද පුළුවන් මෙතෙන් යන්න පුළුවන් මෙතෙන් යන්න පුළුවන්. ඔය දෙකට විතරයි යන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි නයිට්ව කපන්නත් එයාට බෑ. ඉන්න කොටුවේ ඉන්නත් පුළුවන්. හරි. දැන් චාරු කිව්ව උත්තරයක් queen ගෙන් bishop කපනවා කියලා. queen ගෙන් bishop කැපුවොත් බලමු අපි ඒක. queen ගෙන් කපනවා bishop. queen ගෙන් bishop කැපුවොත් blackට තියෙන option දැන් හිතන්න. queen ගෙන් bishop කැපුවා check එකක් තියෙනවා. එතකොට king අනිවාර්යෙන් check එකෙන් අයින් වෙන්න ඕනේ. king අයින් වෙන්න නම් king එක්ක වෙන තැනකට අදින්න ඕනේ. නැත්නම් queen ව කපන්න ඕනේ. එකක් කින්ට පුළුවන් queen ව කපන්න. king queen ව කැපුවාට පස්සේ මොකද අපි කරන්නේ කියලා ඔන්න ඊළඟට හිතන්න ඕනේ. එතකොට එතන පරාසය අඩුයිනේ. දැන් එතකොට අපිට කැල්කියුලේෂන් එක කරගන්න ලේසි. පරාසය අඩු වුණාම. පරාසය වැඩි වුණාම තමයි අපිට කැල්කියුලේෂන් කරන්න අමාරු. ඊළඟට පුළුවන් කින්ට මෙන්න මේ කොටුවට මූව් කරන්න. ඔන්න ඔය කියන ඔප්ෂන් දෙක විතරයි එතකොට queen ගෙන් bishop කැපුවාම වෙන්නේ. queen ගෙන් bishop කැපුවාම king ගෙන් queen ව කපන්න පුළුවන්. නැත්තම් king ව මෙතෙන්ට මූව් කරන්න පුළුවන්. ඔය දෙක විතරයිනේ කරන්න පුළුවන්. හරි. අපි හිතමුකෝ king මෙතෙන්ට මූව් කරා කියලා. king මෙතෙන්ට මූව් කරාට පස්සේ හරි. ඔයගොල්ලෝ අහගෙන ඉන්නේ. king මෙතෙන්ට මූව් කරාට පස්සේ දැන් මොකද්ද? එහෙනම් white මොකද්ද කරන්න ඕනේ? දැන් හිතන්න ඕනේ king ඉන්නේ මෙතන. මෙන්න මේ කොටුවේනේ king ඉන්නේ. එතන ඉඳලා අපි ඊළඟට හිතනවා. ඔයාගේ queen ඉන්නේ මේ කොටුවේ. king black king ඉන්නේ මේ කොටුවේ. දැන් මේ chess ඔයාලා image කරගන්න board එකේ ඉත්තෝ එතන නැති වුණාට ඔයාලා හිතින් එතන ඉන්න ඕනේ දැන්. ඉත්තා මෙතන ඉන්නේ කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. හරි. දැන් king ඉන්නේ මෙතන, queen ඉන්නේ මෙතන. දැන් ඊළඟට අපි බලනවා මොකද කරන්නේ. එහෙනම් දැන් මෙතන king ඉන්නකොට කින්ට යන්න තියෙන කොටු ටික ගණන් කරගන්න. කින්ට මෙතෙන් එන්න බෑ pawn ඉන්නවා. මෙතෙන් එන්න පුළුවන්. මෙතෙන් එන්න බෑ pawn ඉන්නවා. මෙතෙන් එන්න බෑ knight ගෙන් check. එහෙනම් ඔන්න මේ පරාසය මේ ටික තමයි. ඒ කියන්නේ කින්ට යන්න පුළුවන් එතකොට මෙන්න මේ කොටුවට විතරයි. king මෙතන හිටියොත් මේ කොටුවේ ඉන්න පුළුවන්. මෙතෙන් යන්න පුළුවන්. මේ කොටු දෙක විතරයි. මේ කොටු දෙක විතරක් ගාඩ් කරගන්න නම් මෙතන ඉන්න queen ව මෙතෙන්ට දාපු ගමන් checkmate වෙනවා. හරිද? එහෙනම් එතන 2 moves mate එකක් හැදෙනවා king මෙතෙන්ට move කරොත්. හරිද? මේව බලන්න හොඳට. king queen ගෙන් bishop කැපුවා king අදිනවා මෙතෙන්ට. king මෙතෙන්ට ඇද්දට පස්සේ queen ව මෙතෙන්ට දාපු ගමන් checkmate වෙනවා. එතකොට 2 moves mate එකක් එතන. එහෙනම් එතනදී එහෙනම් blackට කරන්න තියෙන එකම solution එක තමයි queen ගෙන් bishop කැපුවට පස්සේ king ගෙන් bishop queen ව අනිවාර්යෙන් කපන්න ඕනේ. නැත්නම් ඉක්මනින්ම checkmate වෙනවා. හරි.
ඔන්න දැන් මේ මූ එක හරි. කින්ගෙන් මූ queen එක කැපුවා. දැන් මෙතනින් එහාට හිතන්න. දැන් මොකද කරන්නේ වයි? Rook E8. ඔව් රුක්ව E8 කොටුවට දානවා. දැන් රුක්ව E8 කොටුවට දාන්න හිතින් දාන්න අදින්න කලින්. ඉතින් ඔන්න රුක්ව E8 කොටුවට දැම්මා. හරි. රුක්ව E8 කොටුවට දැම්මා. දැන් කින්ට ඔප්ෂන් මොනවද තියෙන්නේ? මොනවද කින්ට තියෙන ඔප්ෂන්? චෙක් එකක් තියෙනවානේ. දැන් මොකද බ්ලැක්ට කරන්න තියෙන්නේ? King D7. ඔව් කින් එක්ක D7 කොටුවට යන්න ඕනේ නැත්තම් B7 කොටුවට යන්න ඕනේ. ඔය කියන කොටු දෙකෙන් එකකට තමයි යන්න ඕනේ. හරි. දැන් කින් ගියා D7 කොටුවට. දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ එහෙනම්? කින් ඉන්නේ මෙතන, රුක් ඉන්නේ මෙතන. දැන් ඕගොල්ලන්ගේ මූ එක මොකද්ද? Knight B8. knight B8 දැම්මොත් වැරදි. knight B8 දැම්මොත් රුක්ව කපන්න පුළුවන්. හරි අපි ඇදලා බලමුකෝ. ඕගොල්ලන්ට හිතා ගන්න බැරුව නේ. හරි. රුක්ව දැම්ම මෙතෙන්ට. හරි. කින් ගියා අනිත් පැත්තට. මේ පැත්තට නෙමෙයි. මේ පැත්තට ගියත් ඒ පැත්තට ගියත් මූ එක එක වගේ. හරි. කියන්න බලන්න. කොයි පැත්තට ගියත් ඊළඟ මූ එකේදී චෙක්මේට් වෙන්න ඕනේ. මොකද්ද මූ එක? Rook B8. රුක්ව දානවා B8 එකට. එතකොට චෙක්මේට්ද නැද්ද? Checkmate. චෙක්මේට්. එහෙනම් කින් වැරදිලා හරි. සෝරි. වැරදුනා. වැරදිලා හරි කින් මෙතෙන්ට ගියා නම් අපි බලමු ඒක ආපහු පස්සට ගිහිල්ලා. රුක් මෙතෙන්ට යනවා. කින් යන්නේ නැතුව කින් මෙතෙන්ට යන්නේ නැතුව කින් යනවා මෙතෙන්ට. කින් මෙතෙන්ට ගියා. ඔයගොල්ලෝ මොකද කරන්නේ? කින් මේ පැත්තට ගියොත් මොකද කරන්නේ? මැඩම් අපිට සිග්නල් නැහැ. අපිට පේන්නේ නැද්ද? ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? Rook පේනවා D8. කැරන්සි එක කපුමු. වයින්නවා D8. ඔව් රුක් D8 යනවා. හරි. මම මේකේ මේ රෙකෝඩින් එක දාන්නම්. එතකොට බලන්න. සිග්නල් නැති අය ප්‍රශ්නයක් නැහැ. මම රෙකෝඩින් එක දාන්නම්. හා හරි. එහෙනම් රුක්ව දාන්න ඕනේ මෙතනදී B8 එකට චෙක්මේට් වෙන්න. හොඳයි. අන්න එමේ ඉස්සරහට ඉතන්න ඕනේ ඈ. එතකොට තමයි පුළුවන්. හරි. මහන්සිද? තා පොඩි වෙලාවක් තියෙන. හරි. අපි බලමුකෝ. දැන් ඊළඟ එක අපි ටාසියාමේට් ඇනස්ටාර් මේ නම් වැඩක් නැහැ. ඕගොල්ලන්ට ඒ නම් එච්චර ඔලුවට දාගන්න දෙයක් නෙවෙයි. අර මෙතඩ්ස් ටික ඔලුවට දාගන්නයි තියෙන්නේ. දැන් මෙතනදී වෙන්නේ නයිට් ගෙනුයි රුක් ගෙනුයි චෙක්මේට් කරන එක තමයි අපි ඇනස්ටාසියාමේට් කියලා කියන්නේ. දැන් මෙතන මෙතන නයිට් ගෙන් මේ කොටු දෙක ගාඩ් කරනවා. එහෙනම් කින්ගේ මෙන්න මේ ටික බ්ලොක් කරන්න පුළුවන් එකම ඉත්තා තමයි රුක්. එහෙනම් රුක්ව දාලා චෙක්මේට් කරනවා. හරි. ඒකට තමයි අපි මෙතන. මොකක්ද එනම් මූ එක? Rook H5. 5 ඔව් රුක් H5. Rook H5 හරි ඊළඟ එක. Local. moves made right to move. moves දෙක හිතන්න මට කියන්න ඕනි පළවෙනි move එක විතරක් නෙමෙයි. moves ටික ඔක්කොම කියන්න ඕනේ. ඉඳ පොඩ්ඩක් ඉස්සෙල්ලාම හිතන්න. ඉතලි වල moves ටික හරියට බලලා මට උත්තරේ කියන්න ඊට පස්සේ. දැන් චුට්ටක් බලන්න බෝඩ් එකේ. Queen cut H7 විනාඩි 10කින් මේක ක්ලෝස් වෙයි. ඊට පස්සේ අපි අදට ක්ලාස් එක නතර කරනවා. විනාඩි 10 කියන දැන් වෙලාව කීයද? 5:46යි නේද? එතකොට විනාඩි 10 කියන්නේ 56යි. ඔව් ඊට පස්සේ අපි ක්ලාස් එක අදට ක්ලාස් එක ඉවර කරනවා. ආය අද බ්‍රහස්පතින්දානේ ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා මේ වෙලාවටම අපි ක්ලාස් එක තියමු ඔන්ලයින් ක්ලාස් එක. ඊට අමතරව එතකොට සති 3ක් වගේ එන්නේ. එතකොට අපි ඊට අමතරව
එක්ස්ට්‍රා තව ක්ලාස් එකක් තියලා සතිය 4 කවර් කරගමු ඔන්ලයින් ක්ලාස් එකේ. ෆිසිකල් එන අය ෆිසිකල් එකටත් එන්න ඔන්ලයින් එකටත් එන්න. හරි. හරි. මොහොත් එක්ක කියන්න බලන්න එන. Queen H7. Queen H7 කියනවා චාරු. තව උත්තර තියනවද? Rook Queen C8. Rook C8. Rook C8 කියන්නේ කවුද? නෙතුෂිද? Uh, තව උත්තර තියනවද? Rook H7. Rook H7. Queen H7. ඔව්. Rook H7 නෙමෙයි Queen H7. මෙහෙමයි. අර ඇනස්ටාටියාස් මේට් හරි අහගන්නකො පුතේ. හරි. දැන් ඔයගොල්ලෝ ඔක්කොම අහගන්න. ඇනස්ටාටියාස් මේට් එකේදී වෙන්නේ නයිට් ගෙන් මෙන්න මේ විදිහට කොට දෙක ගාඩ් වෙනකොට අපි රුක්ගෙන් තමයි කින්ට චෙක් එකක් දෙන්න ඕනේ. එතකොට තමයි චෙක්මේට් වෙන්නේ. මොකද නයිට් මේ කොට දෙක ගාඩ් කරනවා කියන්නේ කින්ට යන්න තියෙන පරාසය කෙටි. එතකොට දැන් මෙතනදී අපි බැලුව බැලමටම අපි ඉස්සල පසලකේදී කරා වගේ රුක්ව දාලා කෙලින්ම චෙක්මේට් කරන්න බෑ. ඇයි ඒ? පෝන් ඉන්නවා. පෝන් අපිට බැරිය එකක්. එතකොට අපි මේ බැරි එක අයින් කරගන්න ඕනේ. එහෙනම් මේ බැරි එක අයින් කරගන්න මම ඔයාලට හැම වෙලේම කියනවා චෙස් කියලා කියන්නේ ඉත්තු රැස් කරන එක නෙමෙයි. එහෙනම් අපේ එකම චෙස් ගේම් එකේ එකම ටාගට් එකයි තියෙන්න ඕනේ. ඒක තමයි චෙක්මේට් කියන ටාගට් එක. අපි මේ චෙක්මේට් එකට පහසුවක් විදිහට තමයි ඉත්තු කපා ගන්න. එහෙම නැත්තම් ගොඩක් ළමයි ආසාවට ඉත්තු කපාගෙන යනවා. නෑ. ඒක වැරදි. ඉත්තු කපාගෙන ගියා කියලා අපිට චෙක්මේට් වෙන්නේ නෑ. ගොඩක් වෙලාට ඉත්තු කපාගෙන ගිහිල්ලා ඔපොනන්ට් ඉත්තු කැටියක් ඔයාලගේ ඉත්තු ගොඩක් ඉන්නවා ඔපොනන්ට් ඉත්තු නෑ. හැබැයි ගේම් එක ස්ටේල්මේට් වෙනවා. එතකොට මොකද ඔයගොල්ලන්ගේ ගේම් එකේ ටාගට් එක ඔයාලගේ හිතේ නෑ. ටාගට් එක චෙක්මේට් එක තමයි ගේම් එකේ ටාගට් එක. එහෙනම් අපි හැම වෙලේම ටාගට් කරන්න ඕනි චෙක්මේට් කරන්න. පුළුවන් තරම් ඉක්මනට ඔපොනන්ට්ව චෙක්මේට් කරන්න. ඒකට පහසුවක් විදියට තමයි අපි ඔය ඉත්තු කපන්නේ. පීසස් කන්නේ. නැත්තම් මෙටීරියල් ඇඩ්වාන්ස් එකක් ගන්න. එහෙනම් අපි ඉත්තෙක් දීලා හරි අපිට චෙක්මේට් කියන පොසිෂන් එකට යන්න පුළුවන් නම් අපි ඒක කරනවා. එතකොට ගේම් එකේදී අපි ඒකට කියනවා සැක්‍රිෆයිස් එකක්. සැක්‍රිෆයිස් කරලා හරි කැපකිරීමක් නේ සැක්‍රිෆයිස් එකක් කියන්නේ. ඒකට සැක්‍රිෆයිස් කරලා හරි අපිට ඕනේ ටාගට් එකට යන එක තමයි කරන්නේ. දැන් මෙතනදී ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ පෝන් මෙතන හිටියේ නැත්තම් අපිට රුක්ව දාලා චෙක්මේට් කරන්න පුළුවන්. හැබැයි අපිට පෝන් ඉන්න හින්දා අපිට ඒක කරගන්න බෑ. එහෙනම් අපිට ඕනේ දෙයට අපි කරන්න නම් අපි මේ පෝන්න මෙතනින් අයින් කරගන්න ඕනේ. පෝන්න අයින් කරගන්න අපිට එකම ක්‍රමයයි තියෙන්නේ ක්වීන්ගෙන් අපි මේ පෝන්න කපනවා. එතකොට ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් ක්වීන්ගෙන් පෝන්න කැපුවාම ක්වීන් කැපෙනවා නේද කියලා. ඉතින් අපිට ඕනිත් ඒක. කින්ගෙන් ක්වීන්ව කැපුවාම අපිට ඕනේ දේ ස්ටේ වෙලා තියෙන්නේ. එහෙනම් අපි ක්වීන්ගෙන් පෝන්න කැපුවාම එයා කැමති වුණත් අකමැති වුණත් එයාට කින්ට ක්වීන්ව කපන්න වෙනවා. අපි ඒකට කියන්නේ ෆෝසින් මූව් එකක්. අනිවාර්ය ඇදීමක්. හරි. දැන් මොකද කරන්නේ? Rook දැන් H5. Rook දාපු H5. ගමන් චෙක්මේට් වෙනවා. හරි. ඊළඟ එක තව මූව්ස් ඉස්සරහට ගිහිල්ලා 3 මූව්ස් මේට් එකක්. කියන්න එපා උත්තර ඉස්සලා හිතන්න. හිතලා මූව්ස් 3කින් කොහොමද අපි චෙක්මේට් කරන්නේ? වයිට් මූව් වයිට් අදිනවා.
හරි. දැන් ඇති වෙලා. මොකද්ද white ගේ move එක? Knight E7. C8. Knight E7. Knight E7. Knight E7. Knight Knight E7. E7. හරි. හරි. දැන් නේ ශබ්ද වෙන්නකෝ. knight e7 කියන උත්තරේට අර වෙන උත්තර තියන අය මට කියන්න උත්තර. knight e7 කියන උත්තරේ නැතුව වෙන උත්තර තියෙනවා නම් ඒ උත්තර මොනවද කියලා කියන්න. නෑ. ඒ කියන්නේ හැමෝම knight e7 තමයි උත්තරේ නේ. තව උත්තර තියෙනවද? කියනවනම් කියන්න ප්‍රශ්නයක් නෑ. ඔව් උත්තරේ තමයි knight e7 එක හරි. knight e7 එකට ඇද්දාම කින් කැමති වුණත් අකමැති වුණත් කින්ට මෙතෙන්න යන්න වෙනවා. එතකොට අර පොසිෂන් එකමයිනේ. ඉස්සෙල්ලා අපි හදාගත්ත පොසිෂන් එක විදියමයි. knight මෙතන ඉන්නකොට king මෙතන. එතකොට මේ කොටු දෙක ගාඩ් කරනවා knight ගේ. king ඉන්නේ මෙතන. හරි. knight අපි ඇදලා බලමු. knight ඇද්දා මෙතෙන්. දැන් මොකද කරන්නේ? Queen H7. Yeah, Queen cut H7. very good. queen ගෙන් h7 පාන්න කපනවා. දැන් මොකද කරන්නේ? Rook H5. ඔව් Five. checkmate නේද එතකොට? හරි. ඊළඟ එකත් හිතන්න 3 moves මේ. ඉක්මනින් හිතන්න. ලොකු වෙලාවක් දෙන්නේ නැහැ ඉක්මනින් හිතන්න. ඒකේ move එක තියෙන්නේ black to move. black තමයි move එක තියෙන්නේ white අදින්න ඕනේ. මේ black ට අදින්න තියෙන්නේ white තමයි checkmate වෙන්නේ. ඉක්මනින් හිතන්න. ඒකත් අර වගේම තමයි. පොඩ්ඩක් අනිත් පැත්ත හැරිලා එච්චරයි. black to move mate in 3. හරි. වෙලාව අඩු හින්දා ඉක්මනට ඔය. මොකද නැත්තම් ආයෙ කට් වෙනවනේ මේක. Knight E6. Knight E2. Knight E7. Knight E2. Knight E2. ඔව් 92 96 නෙවෙයි E6 කියන move එක වැරදි. Queen E6 කියන මෙතෙන්ට එනවා knight. E2. මේ පැත්තට ආවට අපිට white king ව checkmate කරන්න බෑ. එහෙනම් king checkmate එකට නම් king ගේ පැත්තටයි යන්න ඕනේ. එහෙනම් knight අදින්න ඕනේ E2. knight E2. හරි. දැන් මොකද කරන්නේ? Queen cut Queen cut H2. queen cut h2. ඔක්කොලාගේ උත්තරේ එකද? ඔව් kingට මේ කොටුවට යන්න බෑ. Queen cut H2. queen cut h2 එකට අමතරව උත්තර තියන අය කියන්නේ නෑ. හරි. queen ගෙන් pawn එක කපනවා. දැන් මොකද කරන්නේ? Rook H2. Rook A. හරි. අපි දැන් බලමු එහෙනම් checkmate patterns ටිකත් මතක් කරගෙන යන්න. ඔන්න මම කියලා දෙන්නම් ඔයගොල්ලෝ නිකන් අහගෙන ඉන්න මේ ඔයගොල්ලෝ දන්න දේවල්. එනකොට මට හිතෙනවා දැන් ආපහු අපි ටිකක් මතක් කරගෙන යන එක හොඳයි කියලා. double rook mate එක වගේම පුළුවන් අපිට queen rook mate එකත් කරගෙන යන්න. එහෙනම් මේකෙදී අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? rookව ගෙනල්ලා දාන්න ඕනේ මෙන්න මෙතෙන්ට. එතකොට මොකද වෙන්නේ? rookව හරි queenව හරි. අපිට queen ඕන නම් මේ පැත්තෙන් මෙතෙන්ට ගෙනල්ලා දාන්නත් පුළුවන්. queenව මෙතන දාන්නත් පුළුවන්, rookව මෙතන දාන්නත් පුළුවන්. ඒකට හේතුව තමයි අපි කරන්නේ king ගේ direction එක block කරනවා. කින්ට උඩට එන්න බැරි කරන එක තමයි අපි මේ කරන්නේ. එතකොට කින්ට යන්න තියෙන්නේ මේ පල්ලෙහාට විතරයි. එතකොට පොඩි
රෑන්ක්ස් ටිකක් විතරයි. එතකොට අපිට තව බ්ලොක් කරන්න තියෙන්නේ. එතකොට ඉක්මනින්ම චෙක්මේට් කරන්න පුළුවන්. මේ චෙක්මේට් මෙතඩ්ස් දැනගන්න එකේ වාසිය තමයි අපි දන්නවා කිං විතරක් ඉතුරුනොත් එහෙම 50 මූව්ස් ඇතුළත අපි චෙක්මේට් කරන්න ඕනේ. ඒ කියන්නේ මූව්ස් 50ක් ඇතුළත. කිං අදින වාර 50ක් ඇතුළත කිං තනි වුණොත් කිං තනි වෙන පැත්තේ කිංව මූව් කරන්න පුළුවන් මූව්ස් 50යි. ඒ 50 ඇතුළත අපිට චෙක්මේට් කරගන්න බැරි වුණොත් ඒ ගේම් එක ඩ්‍රෝ පර්ෂන් එකක්. ඒ කියන්නේ ඩ්‍රෝ එකක් විදියට තමයි මාක් කරන්නේ. එතකොට ගේම් එක භාග තමයි ලකුණු හම්බෙන්නේ. එතකොට මේ විදියට අපිට පීසස් ඉඳලත් ගේම් එක ඩ්‍රෝ වෙනවා කියලා කියන්නේ ඒක අපිට අවාසි. ඒ නිසා අපි මේ ගොඩාක් වෙලාට අපි ওই ටූර්නමන්ට්ස් වලදී දැකලා තියෙනවා ළමයි ඉත්තෝ කපනවා. ඉත්තෝ කපලා හොඳට ඉත්තෝ වැඩිපුර ඉන්නවා. හැබැයි චෙක්මේට් කරගන්න බෑ ඉක්මනට. එතකොට මේ චෙක්මේට් කරගන්න නම් මෙන්න මේ මෙතඩ්ස් ටික ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට අපි දන්නවා රුක්ලා ක්වීන් මයික්ස් ඔෆ් කරගන්න පුතේ ඔෆ් කරගෙන මං කියන එක අහගෙන ඉන්න. මම මේ මෙතඩ්ස් ටික ඔයගොල්ලන්ගේ ඔළුවට දන්නවා. දන්න අය ඉන්නවා මං දන්නවා මෙතන දන්නවා. ගොඩක් අයට පුළුවන්. හැබැයි අපි ඒවා අපව මතක් කරගන්න එක අපිට වටිනවා. ඒ නිසා අහගෙන ඉන්න. එතකොට මෙතනදී අපි කරන්නේ බ්ලොක් කරගෙන කිංව කොහේ හරි අයිනකට කෝන් එකකට ගෙනියලා තමයි චෙක්මේට් කරන්නේ. අපිට කොයි වෙලාවකවත් කිං බෝඩ් එකේ මැද තියාගෙන චෙක්මේට් කරන්න බෑ. එන් පොසිෂන් එකේදී කියන්නේ චෙස් ගේම් එක කොටස් 3යි, ඕපනින් ගේම් එක, මිඩල් ගේම් එක, එන්ඩ් ගේම් එක. එතකොට එන්ඩ් ගේම් එකේ පොසිෂන් තමයි මේ. ඉත්තෝ අඩු චෙස් ගේම් එකේ අවසාන කොටස මේ. එතකොට එතනදී අපිට කිංව බ්ලොක් කරන්න බෑ. ගේම් එක මැද ඉන්නකොට බෝඩ් එක මැද ඉන්නකොට. එතකොට අපි කරන්නේ කිංව ගෙනියනවා අයිනකට. කොහේ හරි අයිනකට යාව බ්ලොක් කරලි වෙලා තමයි චෙක්මේට් කරන්නේ. එහෙනම් හරි. දැන් මෙතනදී අපිට ඕන නම් ක්වීන් වදින්නත් පුළුවන්, රුක් වදින්නත් පුළුවන්. එතකොට අපි ක්වීන්ව ගෙනල්ලා මෙතෙන්ට දැම්මොත් කිං වදින්න ඕනියා කොහෙට හරි. හරි. දැන් මොකද අපි එහෙනම් කරන්න ඕනේ? දැන් මට කියන්න. Rook H6. Rook H6. Rook H6. Rook H6. Rook H6. හරි. දැන් මොකද්ද මූව් එක? දැන් මොකද කරන්න ඕනේ? දැන් ක්වීන්ව A7 දාන්න පුළුවන්ද? Bad. එහෙම දැම්මොත් කැපෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ වෙලාවේදී H7. Queen D5. Queen A6. ක්වීන් A6 කියන මූව් එක තමයි හරි මූව් එක. රුක්ක මූව් කරොත් රුක් මෙතෙන්ට අද්දොත් කින්ට ආපහු මේ මෙතනින් එන්න පුළුවන් උඩට. එතකොට අපේ ටාගට් එක මොකක්ද යාව? කෝණ එකට ගෙනියන එක. කෝණ එකට ගෙනියන්න බෑ. තව පාරක් මූව්ස් නාස්ති වෙලා කින් එනවා බෝඩ් එක මැදට. ඔයාලා බ්ලැක් නම් කරන්න ඕනිත් ඒකයි. ඔයාලා බ්ලැක් ඉන්නම් ඕගොල්ලෝ කරන්න ඕනි හැම වෙලේම බෝඩ් එක මැද පැත්තට එන්න try එකක් දෙන්න ඕනේ. එතකොට තමයි checkmate එක පරක්කු වෙන්නේ. එහෙනම් රුක්ක මූව් කරොත් එතෙන්ට දැම්මොත් වැරදි. එහෙනම් අපිට ඒ වෙලාවට පුළුවන් අපි කරන්නේ ක්වීන්ව මෙන්න මෙතෙන්ට දාගන්න. එතකොට කරන්න කින්ට කැමති වුණත් අකමැති වුණත් කොහෙට හරි යන්න වෙනවා. දැන් මොකද කරන්නේ? Rook දාන්න තියෙන උඩට. නෑ Rook. හොඳට බලන්න ඕනේ. ඒක පාට කියන්නේ නැහැ. Rook H7. Rook H7. Rook ඒක තමයි. H7. ඔයාලා බෝඩ් එක ඉස්සෙල්ලා ඇනලයිස් කරන්න. අනිත් කෙනාට කලින් උත්තරේ දෙන්න නෙමෙයි ඕනි. දෙන උත්තරේ නිවැරදිම උත්තරේ වෙන්න ඕන. ඒකයි වැදගත්. එහෙනම් ඔයාලා බලන්න ඕනි ඉස්සෙල්ලාම මේ බ්ලැක් කින්ට යන්නකොට තියනවාද කොතනද අපි බ්ලොක් කරන්න ඕනි කියලා. දැන් ඔයගොල්ලෝ රුක්ව H7 දැම්මොත් ගේම් එක ස්ටේල්මේට්. අන්න ඒක ඔයාලට ඔළුවට ගියේ නැහැ. එතකොට එතන වැරදි. ඒකයි හදිස්සි වෙන්න බෑ. දැන් ඔයාලා දැම්මා රුක්ව මෙතෙන්ද. රුක්ව දානවා H7. ඒ ඔයාලගේ ටාගට් එක තියෙන්නේ මේ ආව බ්ලොක් කරලා අයින් එක. හැබැයි ඔයාලා හිතුවේ නෑ H7 දැම්මොත් එහෙම කින්ට අදින්න කොටුවක් නෑ. ඉන්න කොටුවට චෙක් එකක් නෑ. හැබැයි එයාට මූව් කරන්න කොටුවක් නෑ. ගේම් එක ස්ටේල්මේට් වෙනවා. එහෙනම් මොකද කරන්නේ? Queen B6. Queen B6. Queen B6. Queen B6 දාන්න. Queen B6 දැම්මොත් කින්ට යන්න තියෙනවා එක කොටුවක්. හැම වෙලෙම බලන්න කින්නේ යන්න කොටුවක් තියෙනවද? අපේ බ්ලොක් එක ඉවර වෙලා නැත්තම් කින්ට යන්න කොටුවක් තියෙනවා. හරි. දැන්
Queen A7. Queen A7. Queen A7. Then Rook H8. H8. H8 checkmate. Rook H8. Rook H8. හරි. දැන් 2 rook mate එක අර වගේම තමයි. හරි. මට කියන්න ටටා ගාලා moves ටික. White to move. Rook H5. Rook H5 දාන්නත් පුළුවන් නැත්නම් A5 දාන්නත් පුළුවන්. කොයි පැත්තත් ඕකේ. හරි. ඊළඟ Rook Rook A6. A6. Rook A6. Rook A6. Rook A6. හරි. ඊළඟ අපඩකි. ඊළඟට Rook H6. Rook H6. Rook H6. Rook H6. Rook H6. Rook H6. Rook H6 කියන Rook H6 කියන move එකට අමතරව moves තියනවාද කාලංග හරි? H6 බලන්න වහිනවා පුතේ ඕගලන්ටත් වහිනවද? පුත්සල්ලාව ඉන්න අයට වහිනවද? පුත්සල්ලාව පැත්තේ. නෙතුෂිලාට වහිනවද පුතේ? දැන් පායලානේ ඔයගලන්ට කලින් වැස්සා. දැන් අපිට දැන් තමයි ඔන්න වැස්ස පටන් ගත්තේ. හයියෙන් වහිනවා. හරි. දැන් නම් අපි වැස්සටත් බයයි නේ. ඉස්සර නම් වැස්සට හරි ආසයිනේ. වැස්ස එනකොට අපි හරි ආසයි හොඳට ගුලි වෙලා නිදා ගන්නනේ. හැබැයි දැන් නම් එහෙම නිින්ද යන්නෙත් නෑ වැස්ස වහිනකොට. මොකද ඒ තරම් අපේ ජීවිතේ අමීරි අත්දැකීමක් තියෙන්නේ වැස්සත් එක්ක. හරි. එහෙනම් මෙතනදී රුක් දාන්න ඕනේ H6 කොටුවට තමයි. මොකද ඒ අපි කරන්නේ මෙයාව ගාඩ් කරගන්නවා. නැත්තම් ඔයාලට අමතක වෙන්න හොඳ නෑ. දැන් මෙතනදී මූ එක කලින් ගියොත් මෙතනදී අමතක වෙන්න හොඳ නෑ. කින්ගෙන් රුක්ට ඇටැක් එකක් තියෙනවා. එතකොට අපි හැම වෙලේම මේ රුක්ගේ ඇටැක් එක බ්ලොක් කරගන්නවා. මේ ඩිපෙන්ඩ් කරනවා. එතකොට ඒ ඩිපෙන්ඩ් කරන එක තමයි අපි මේ කරන්නේ. රුක් H6 දාන්න. හරි. දැන් Rook A7. ඔව් Rook A7 A7. උත් හරි H7 උත් හරි ඈ දෙකෙන් ඕනි එකක් ඕකේ. දැන් Rook B6. Rook B6. රුක් Rook B6. රුක් B6 අයි B6 දාන්න. B6 කියලා කියන්න මෙතන. රුක් අතෙන්ට දාන්නේ. B. Rook B8. B8 B8 කොටුවෙනකින් ඉන්නේ. Rook A7. දැන් බලන්නකෝ මෙතන ඉන්ට මේ A7. Rook A7. ඔව් රුක් A7 තමයි උත්තරේ. මම කියන්නම් ඒක ඇයි ඒ උත්තරේ කියලා. කින්ට මේ ස්ක්වයර්ස් තුනටම යන්න බෑ. රුක්ගෙන් බ්ලොක් වෙලා තියෙන්නේ. එතකොට එයාට දැන් දැනට පුළුවන් මේ ඉන්න ලයින් එකේ ඉන්න විතරයි. එහෙනම් අපි කරන්න ඕනේ ඒ ලයින් එක බ්ලොක් කරන්න. හැබැයි අපිට තාම ඒ ලයින් එක බ්ලොක් කරගන්න බෑ. වැරදිලා හරි ඒ ෆයිල් එකේ ඉන්න කින්ව අපි A8 එකට දැම්මොත් කින්ට ඒ රුක්ක කපන්න පුළුවන්. එහෙනම් අපි ඒ වෙලාවට කරන්නේ අපේ ඉඩ හදා ගන්නවා. අපිට ඕනේ තැනට යන්න එයාට මූ එකේ chance එක දෙනවා. හරි. දැන් මොකද කරන්නේ? Rook H8. රුක් H8 එකත් හරි රුක් A8 එකත් හරි. ඔය දෙකෙන් කෝක ඇද්දත් checkmate. දැන් බලන්න මූස් 6යි 6න් checkmate වෙලත් ඉවරයි. එතකොට ඔය පොසිෂන් එක හරියට දැනගෙන හිටියේ නැත්තම් අපිට බෑ checkmate කරන්න ඔය තරම් ඉක්මනට. ඒ නිසා ඔයාලා මේවා ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න. දැන් ඇත්තටම ඔයගලන්ට වෙලාව තියෙනවනේ වැඩිපුර ගෙදරනේ ඉන්නේ. ඒ නිසා ඔය දේවල් ප්‍රැක්ටිස් කරන්න ගොඩක් අයට මම කියලා දීලා තිනවා ක්ලාස් වලදී
සෑහෙන පාරක් ඕක ආය කියලා දෙන්නේ මුකුත් නෙමෙයි. ඔය මෙතඩ්ස් ටික හරිම වැදගත් නිසා. හරි. දැන් queen bishop mate එක. ඒකත් අපි බලමු. ඒකට මෙන්න මේකයි මෙතඩ් එක කියලා ලොකු දෙයක් නෑ. ඒකෙදි අපි කරන්නේ ඔයාලා දන්නවා king මැද හිටියොත් දැන් අහගෙන ඉන්න ඕගොල්ලෝ මයික්ස් ටික ඔෆ් කරලා අහගෙන ඉන්න. මම ප්‍රශ්න අහනකොට විතරක් කියන්න. මයික් එක ඔෆ් කරලා අහගෙන ඉන්න. නැත්තම් සද්දය ඇහෙනකොට අනිත් අයට ඩිස්ටර්බ් වෙනවා. මෙතඩ් මෙතඩ් එක ක්‍රමය මෙතඩ් මට අහන කුයින් බිෂප් හරි. හරි. දැන් අහගන්නකෝ. දැන් අපි queen ගෙනුයි bishop ගෙනුයි මේට් එක කරන්නේ කොහොමද කියලායි මේ බලන්නේ. එතකොට අපි දන්නවා bishopsලා යන්නේ diagonal හැඩයට. මෙහෙමනේ යන්නේ diagonal දිගට. queen යන්නේ කොහොමද? queen යන්නත් පුළුවන් diagonal විදියට යන්නත් පුළුවන් 5 ranks දිගේ යන්නත් පුළුවන්. එතකොට ඔය කොයි පැත්තට ගියත් අපි මෙතනදිත් අපි ගන්න ඕනි මෙතඩ් එක තමයි කිංව ගෙනියන්න ඕනි කොහේ හරි කෝණ එකකට. හරිද? එතකොට මේ කෝණ එකට ගෙනියන එකට අවශ්‍ය මෙතඩ් එක තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. එහෙනම් දැන් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. දැන් ඔයගලන්ට පේනවා queen ගෙන් මෙන්න මේ ඩයගනල් එක බ්ලොක් වෙලා තියෙන්නේ. එහෙනම් මෙතනින් එහාට කින්ට එන්න බෑ. හරි? එහෙනම් අපි බිෂොප්ව මෙතෙන්ට ඇද්දොත් ඔන්න දැන් බිෂොප්ගෙන් ඒ ඩයගනල් එකත් බ්ලොක් වෙනවා. මේකත් බ්ලොක් වෙනවා. දැන් මේ පැත්තත් බ්ලොක්. මේ පැත්තෙන් මෙහෙටත් බ්ලොක්, මෙහෙටත් බ්ලොක්. හරි? හරි. දැන් මොකද කරන්න ඕනේ එහෙනම්? queenව දාගන්නවා අපි මෙතෙන්. ඔන්න තව ටිකක් බ්ලොක් කරගත්තා. හැබැයි මෙතනදී බලන්න විශේෂයෙන්ම ස්ටේල්මේට් වෙනවද කියලා. ඒකයි වැදගත් ඈ. ස්ටේල්මේට් වෙන්න තියෙන ඊට වැඩිනේ. හැම වෙලෙම කින්ට මූ කරන්න කොටු තියනවද කියලා බල බල තමයි අපි මෙතඩ් එක හදා ගන්න ඕනේ. හරි. දැන් ඔන්න මේ විදිහට බ්ලොක්. දැන් මොකද කරන්න ඕනේ? තව ටිකක් මේක ඉස්සරහට ගෙනියන්නනේ ඕනේ. දැන් බිෂොප්ව ගෙනියලා ඔයා මෙතෙන්ට දැම්මොත් එහෙනම් බිෂොප්ගෙන් බ්ලොක් වෙන්නේ මේ ටික. හැබැයි එතකොට කින්ට ආපහු මේ පැත්තට එන්න බෑ මෙතන queen ඉන්න හින්දා. එතකොට මේ පැත්තත් බ්ලොක් බිෂොප් මෙතන දැම්මොත් මේ ටිකත් බ්ලොක්. එහෙනම් කින්ට කෝණ එකට යන්න වෙනවා. එහෙනම් අපිට පුළුවන් මේ පැත්තත් බ්ලොක් වෙනවනේ බිෂොප් queen ගෙන් මේ ටිකත් බ්ලොක් වෙනවා. නෝ විදියට හිතිනුත් අපි මේ රේඛා ටික ඇඳ ගන්නවා. හරි. දැන් එහෙනම් ඔන්න ඔය කියන ඔක්කොම බ්ලොක් වෙලා කින්ට හැබැයි මූව් කරන්න කොටු දෙකක් ඉතුරු වෙනවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. කොටු තුනක් ඉතුරු වෙනවා. එහෙනම් අපි බිෂොප්ව දානවා මෙතෙන්ට. දකින්න පුතේ මේ පොඩ්ඩක් සිග්නල් අවුල් වැස්ස ගමන් දැන් සිග්නල් අවුල් වෙනවා. හරි. දැන් ආපහු අපි බලමු එක ඩ්‍රෝ කරන්න කොහොමද කියලා. දැන් ඔන්න මෙතනත් බ්ලොක් මේ පැත්තත් බ්ලොක්. හරි. එහෙනම් කින්ට යන්න තියෙනවා ස්ක්වයර්ස් මේ කොටුවට යන්නත් බෑ. මෙතන යන්න පුළුවන් මෙතන යන්නත් පුළුවන්. එහෙනම් ඔන්න අපි බලමු දැන් තව ටිකක් කොහොමද බ්ලොක් කරන්නේ කියලා. හරි. දැන් මොකද වෙන්නේ? දැන් මෙතෙන් යන්න බෑ. හරි. එතකොට මේ පැත්තට යන්නත් මේ පැත්තත් බ්ලොක් වෙනවා. මෙතනින් මෙතනටත් බ්ලොක්. එතකොට කින්ට මූව් කරන්න තියෙන්නේ මේ කොටුව විතරයි. හරි. කින්ට මේ කොටුවට විතරයි යන්න පුළුවන්. මේ කොටුවටත් යන්න පුළුවන්. මේ කොටුවේ ඉන්නත් පුළුවන්. කොටු තුනක් තියෙනවා. හරි. දැන් බිෂොප් මෙතනට දැම්මොත් මේ කොටු දෙකම ගාඩ් වෙනවා. හැබැයි කින්ට මේ පැත්තට එන්න පුළුවන්. මේ පැත්තට යන්න බෑ. දැන් හිතමු අපි මොකද කරන්න කියලා. වැරදිලා හරිවා queen මෙතෙන්ට දැම්මොත් ගේම් එක ස්ටේල්මේට් වෙනවා.
හරි. හරි. දැන් කින්ට යන්න තියෙන්නේ මෙන්න මේ කොටුවයි නෑ මේ කොටුවට යන්න බෑනේ. මේ කොටුවයි විතරයි. ඒ වගේම මේ කොටුවේ ඉන්නත් පුළුවන්. එහෙනම් අපි මෙතෙන්ට බිෂප් හදාගත්තොත් කින්ට මෙතෙන්න යන්න පුළුවන්. ඊට පස්සේ හරි. ක්වීන්ව දානවා මෙතෙන්ට. දැන් මොකද වෙන්නේ? කින්ට යන්න තියෙන මේ කොටුවට. දැන් අපිට පුළුවන් තව ටිකක් ක්වීන්ව ළඟට ගන්න. දැන් කින්ට යන්න තියෙන කොතෙන්ද? මෙතෙන්ට විතරයි. හරි. දැන් මට කවුරු හරි කියන්න. දැන් හොඳට බෝඩ් එක දිහා බලලා මූස් යනවා 2 මූස් මේට් එකක් තියෙන. මොකද්ද කරන්න? මූස් දෙකකින් චෙක්මේට් වෙනවා. Bishop C6. පළවෙනි මූව් එක. ඊට පස්සේ Queen B7. නෑ දැන් මට මූස් ටික හරියට කියන්න ඕනේ. ඒ කියන්නේ white ගේ මූව් එකයි black ගේ මූව් එකයි ආයෙ white ගේ මූව් එකයි ඔය තුනම කියන්න ඕනේ කියනකොට. කියන්න බලන්න. Bishop C6. Bishop C6 හරි. හරි. ඊට පස්සේ black ට මොකද කරන්න තියෙන්නේ? King B8. King B8. Queen Queen B7. P7 checkmate. හරි. ඒ උත්තර අර වෙන උත්තර තියෙනවද? Queen D8. Queen D8 කිව්වේ කවුද? කියන්න පුතේ ඒ උත්තරේ අර වෙන උත්තර තියෙනවද මට කියන්නකෝ. මුලින්ම මොකක්ද අදින්නේ? Bishop C6. හරි Bishop C6. Bishop C6 අදිමු හැමෝගේ මූව එක එකනේ. හරි Bishop C6 අද්දා. King හරි. B8. King B8. Queen B7. B6. Queen Queen B7. B7. ඔව් Queen E8. Queen E8 උත්තරේ වැරදි. කවුද E8 කිව්වේ? Queen E8 යන්න බෑ පුතේ. Queen E8 කියොත් කින්ට මූව් කරන්න කොටුවක් තියෙනවා. දැන් Queen මෙතනට ඇද්දොත් E8 කියන්නේ මෙතනනේ. මෙතනට ගියොත් කින්ට මෙහෙට යන්න පුළුවන්. එතකොට checkmate වෙන්නේ නැහැ. එහෙනම් එකම මූව් එක තමයි Queen යන්න ඕනි B8 B7 කොටුවට. එතකොට තමයි checkmate වෙන්නේ. හරි. දැන් Queen Knight mate එක උනාට පෙන්වන්න වෙන එක. Queen Knight mate එක මං හිතන්නේ සිග්නල් error එකක් වෙන්නේ නැති Queen Knight mate කියලා තිබ්බට Queen Knight ආවා හරි. හරි. Queen Knight mate එකදිත් වෙන්නේ මේක නම් මේක ඔයගොල්ලෝ මං ඔයාලට දැන් මේක දානවා ඔයාලා group එකට. හරිද? මේ පොසිෂන් එක ඔයාලා මට checkmate වෙන moves ටික ලියලා දෙන්න ඕනේ. ලියලා දාන්න ඕනේ. පුළුවන් නේද? white move එක තියෙන්නේ. පුළුවන් knight queen ගෙනුයි මේ විදිහට පොසිෂන් එක හදාගන්න බෝඩ් එකේ.
බෝඩ් එකේ පොසිෂන් එක හදාගෙන හොඳට හිතා ඔයාලා බලන්න ඕනේ මුකුත් මේ නයිට් ගෙන් කවර් වෙන මෙන්න මේ නයිට් ගෙන් කවර් වෙන ස්ක්වයර්ස් ටික බල ක්වීන් වයි කින්ගේ කින්වයි තුන් දෙනාම භාවිතා කරලා චෙක්මේට් කරන්න ඕනේ. එතකොට චෙක්මේට් කරනකොට කොහොමද චෙක්මේට් කරන්න ඕනේ? කින්ව ගෙනියන්න ඕනේ කෝණ එකට. එක්ක මේ පැත්තට නැත්නම් මේ පැත්තට. මැද තියාගෙන චෙක්මේට් කරන්න බෑ. එතකොට අපිට ලේසියෙන් චෙක්මේට් කරන්න පුළුවන් කොයි විදියටද කියලා ඕගොල්ලොම හිතින් මේවා මූ කර බලලා ඉස්සෙල්ලාම මූ කර බලන්න. බලලා ඉවරලා හරි මේක අඳුර ගන්න. අඳුරගෙන ඉවරලා ඒක මූස් ටික ලියලා මට දාන්න. මම එතකොට කියන්නම් හරිද වැරදිද කියලා. බලන්න අඩුවෙන්ම කරගන්න පුළුවන් කොහොමද කියලා ඈ. දාන්නම් එක WhatsApp group වලට. එතකොට ඒක හදලා ඉවර වෙලා මට දාන්න එක. හරි. හරි. ඊළඟට අපි යන් queen mate එකට. queen mate එකක් දන්නවා ගොඩක් අය. කොහොමද queen mate එක කරන්නේ? මොකද්ද ඒකේ තියෙන method එක? තනි queen ගේ mate එක කරන්නේ කොහොමද? හරි. අහගෙන ඉන්නකෝ මං කියන්නම්. ඔයගොල්ලෝ දන්නවා. ඔක එක්ස්ප්ලেইন කරන්නනේ දන්නේ නැත්තේ. හරි මං කියන්නම්. දැන් අපි queen විතරක් ඉතුරු වුණත් කොහොමත් king විතරක් ඉතුරු වෙනකොට ඔයගොල්ලෝ දන්නවා 50 moves ඇතුළත checkmate කරන්න ඕනේ නැත්තම් game එක draw. ඒතර ගොඩාක් වෙලාවට මේ queen කෙනෙක් විතරක් හිටියොත් අපිට checkmate කරන්න ඉන්නේ queen විතරයි නම් අපිට checkmate කරන්න ඉන්නේ rook කෙනෙක් විතරයි නම් කියන්නේ රුකුයි කිනුයි queenුයි කිනුයි විතරක් නම් checkmate කරන්න වෙලා යනවා. එතකොට වෙලා යනකොට අර moves 50 දන්නේම නැතුව ඉවර වෙනවා method එක හරියට දැනගෙන හිටියේ නැත්තම්. ඒ නිසා තමයි අපි මේ මෙතඩ්ස් ටික හොඳට ඔළුවේ තියෙන්න ඕනි. ඔන්න ඔය කියන වැදගත්ම හේතුව ඒක. දැන් මෙතනදී අපි queen mate එකේදී queenට තනියෙන් checkmate කරන්න බෑ. kingගේ support එක ඕනි. හැබැයි අපි kingගේ support එක ගන්නෙ අන්තිමට. අන්තිම මොහොතේදී තමයි ගන්නෙ. එතකන් අපි පාවිච්චි කරන්නේ queenව පාවිච්චි කරලා kingව ගෙනියනවා කෝණ එකට. කෝණ එකට යන්නේ නැතුව අපි දන්නවනේ checkmate කරන්න බෑ කියලා. එහෙනම් queenව ගෙනියන්න අපි පාවිච්චි කරන්නේ kingව කේජ් එකකට කොටු කරගන්නවා. කේජ් එකක් කියලා කියන්නේ කූඩුවක්. එහෙනම් කූඩුව අපි පොඩිම කූඩුවක් වෙනකන් කොටු කරන එක තමයි කරන්නේ. දැන් මෙතනදී මේ queen අපි ගෙනියලා දැම්මොත් මෙතෙන්ට queen ඉන්න මේ කොටු. එතකොට අපි දන්නවා ඔන්න මෙන්න මේකට අපි කියනවා කේජ් එකක් කියලා කූඩුව. ඔන්න ඔය කූඩුව ඇතුලෙන් එළියට කින්ට එන්න බෑ කැමති වුණත් අකමැති වුණත්. එයා ඒ කූඩුව ඇතුලේ ඉන්නම ඕන. එහෙනම් අපි දැන් මුලින්ම අපි කරන්නේ අපි බලනවා ඉස්සෙල්ලාම බෝඩ් එකේ පොසිෂන් එක දිහා බලලා ඉවර වෙලා අපි කරන්නේ අඩුම පැත්තට කොයි පැත්තටද අපිට ඉක්මනින්ම කොටු කරගන්න ලේසි කියලා බලලා එහෙනම් අපි මේ පැත්තට කිංව ගෙනියන එක තමයි මෙතනදී කරන්නේ. හරි. අපි බලමු. එහෙනම් queen අපි ඉස්සෙල්ලාම මෙතෙන්ට ගෙනිච්චා. දැන් කිං එන්නේ තව ටිකක් අපේ queen ගේ side එකට. ඒ කියන්නේ queen ගේ ළඟට එනවා. එහෙනම් අපි කරන්න ඕනි මෙයාව තව ටිකක් කූඩුව පොඩි කරගන්න. හරි. කවුරු හරි කියන්නකෝ මට දැන්. කූඩුව පොඩි කරගන්න නම් queen කොතෙන්ද දැම්මොත් හරියද? Queen E5. Queen E5. ඔව් queen e5 තමයි හරි උත්තරේ. queen එක දානවා මෙතන. ඔන්න බලන්න. දැන් queen ඉන්නේ මෙතන. කිංට කැමති වුණත් අකමැති වුණත් මෙන්න මේ කේජ් එකෙන් එළියට එන්න බෑ. මේ කූඩුව ඇතුලේ ඉන්නම වෙනවා. එයා අපිට වැඩක් නෑ. එයා කැමති වුණත් අකමැති වුණත් එයාට ඉන්න වෙනවා. හරි. දැන් තව ටිකක් කූඩුව පොඩි කරගන්න ඕනේ. දැන් කොතෙන්ටද queen එක ගෙනියන්න ඕනේ? Queen D5. Queen D5. ඔව් queen d5 වලට. දැන් මොකද කරන්නේ? Queen C5. Queen C5. හරි. Queen C5. දැන් මොකද කරන්නේ? Queen D6. queen d6 තමයි උත්තරේ. දැන් බලන්න මේ තව දැන් කොහමද queen king හිටියේ කොහෙද? දැන් ඉන්නේ කොහෙද? අපි moves පහකින් එයාව සෑහෙන පොඩි තැනකට ගෙනාවා. හරි? දැන් මෙතනදී
මෙතනදි පොඩ්ඩක් හිතලා කරන්න ඕනේ ඈ. මොකද අපි දැන් ක්වීන් වගේ නියලා දැම්මා වගේ නෙමෙයි ළඟකට. කින්ට අදින්න මූව් එකක් නැති වුණොත් යන්න කොටුවක් නැති වුණොත් ගේම් එක ස්ටේල්මේට්. ඒ හින්දා හැම වෙලේම අපි ක්වීන් අදින්න කලින් අපි අදින මූව් එකෙන් කින්ට යන්න කොටුවක් ඉතුරු වෙලා තියෙනවද කියලා බලලා තමයි අදින්නේ. හරි. දැන් ක්වීන් කොතැනද දාන්න ඕනේ? Queen C6. Queen C6. ඔව් ක්වීන්. Queen C6. ඔව් ක්වීන් C6. ඔන්න දැන් කින්ට ඉන්න පුළුවන් පොඩිම ස්ක්වයර් එක ඇතුලේ තමයි කින් ඉන්නේ. දැන් කින්ට මූව් කරන්න කොටු දෙකක් තියෙනවා. ඒ කියන්නේ එයාට A7 වලට එන්නත් පුළුවන් B8 වලට යන්නත් පුළුවන්. එයා කැමති වුණත් අකමැති වුණත් එයාට යන්න පුළුවන් ඔය කොටු දෙකේ ඇතුලේ විතරයි. දැන් අපි මොකද කරන්නේ? දැන් කාවද ගන්න ඕනේ? Michael. King. කින්ව ගන්න ඕනේ. දැන් අපිට තනියෙන් ක්වීන්ට චෙක්මේට් කරන්න බෑනේ. කින්ගේ සපෝට් එක ඕනේ. ඔන්න දැන් ඔය වෙලාවට තමයි අපි ඒ කියන්නේ පොඩිම කේජ් එක ඇතුළට කින්ව හිර කරාට පස්සේ තමයි අපි කින්ව ගන්නෙ ළඟට. හරි. දැන් අපි කින්ව ගමු. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? Queen D7. ඔව් very good. Queen Queen D7. ඔව් Queen D7 දාන්න ඕනි. වැරදිලා හරි Queen කින්ව D7. මතක තියාගන්න වැරදිලා හරි ඔයගොල්ලෝ කින්ව B6 කොටුවට ඇද්දොත් ගේම් එක ස්ටේල්මේට්. හරි? ඒ නිසා හැම වෙලාවෙම මූව් එකක් කරන්න කලින් බලන්න කින්ට යන්න ඔප්ෂන් එකක් තියෙනවාද කියලා බලලා තමයි අපි මූව් එක කරන්නේ. දැන් මෙතනදී අපිට තේරෙනවා ක්වීන්ව තව දුරටත් මෙතන තියාගෙන හිටියොත් අපිට අමාරුයි චෙක්මේට් කරන්න. එහෙනම් අපි ලේසිම පොසිෂන් එක මෙන්න මේ විදිහට બ્લોක් කරගන්න එක. මේක තමයි හරිම මෙතඩ් එක. මෙන්න මේ ටික બ્લોක් කරගන්න එක. ඒ කියන්නේ මෙන්න මෙහෙම මේ වගේ කේජ් එකක් හදාගත්තාම අපිට ලේසියෙන්ම චෙක්මේට් කරන්න පුළුවන්. හරි. දැන් මොකද කරන්නේ? King B6. ඔව්. King B6. කින් නෑ ක්වීන් නෙමෙයි. ක්වීන් වැද්දොත් ස්ටේල්මේට්. King B6. ඔව් කින් අදින්නේ හරි. හරි ඊළඟ මූව් එකේදී වන් මූව් ස්පේට් එකක් තියෙනවා. මොකක්ද අදින්න ඕනේ? Queen B7. Queen B7 is 8. ඔව් ක්වීන් B7 දාන්නත් පුළුවන්. ක්වීන් Queen D8 දාන්නත් පුළුවන්. කොයි එකක්දත් චෙක්මේට්. විනාඩි 10කින් ආයෙත් ක්ලෝස් වෙයි මීටින් එක. එතකොට අපහු ඒ ලින්ක් එකෙන්ම ලොග් වෙන්න. හරි. ක්වීන් D8 දාන්නත් පුළුවන්. නැත්නම් ක්වීන් B7 මෙතන දාන්නත් පුළුවන්. මෙතන දාන්නත් පුළුවන්. ඒ කොයි තැනට දැම්මත් චෙක්මේට් වෙනවා. දැන් මූව්ස් කීයද එතකොට? මූව්ස් 11කින් චෙක්මේට් වෙලත් ඉවරයි. එතකොට අපිට මූව්ස් 50ක් ඕනේද? නෑ. හරි මෙතඩ් එක දන්නවනම් මූව්ස් 11ක් ගියේ. එතකොට 11න් චෙක්මේට්. හරි. රුක් මේට් එක. ඔන්න දැන් තව ටිකක් වෙනස් මේට් පැටර්න් එකක්. දැන් අපි දන්නවා ඔන්න දැන් ක්වීන් මේට් එකත් අපිට ඕකේද? ප්‍රශ්නයක් නෑනේ. ඩබල් රුක් මේට් එක නම් කොහොමත් ලේසි. ක්වීනුයි රුකුයි මේට් එකත් ලේසි. පොඩ්ඩක් අමාරුවකට තියෙන්නේ අපිට ක්වීන් මේට් එකෙත් අපිට මෙතඩ් එක ඔළුවේ තියෙනවා නම් ඒකත් ටක් ගාලා කරගන්න පුළුවන්. රුක් මේට් එක. රුක් මේට් එකේදීත් අපිට ක්වීන් මේට් එක වගේම කේජ් එක භාවිතා කරලා මේට් කරන්න පුළුවන්. දැන් මෙතනදීත් අපි කරන්න ඕනි කින්ව කෝණ එකකට ගෙනියන්න ඕන. අර වගේම තමයි. මොකද අපි දන්නවා කින් මැද තියාගෙන චෙක්මේට් කරන්න බෑ කියලා. හරි. අපි බලමු දැන් කේජ් එක හදාගන්න. අපි ඉස්සෙල්ලම කින්ව මෙතනින් අරගෙන රුක්ගේ පාත් එක ක්ලියර් කරගමු. හරි. දැන් ඔන්න කින් ගියා එක පැත්තකට. දැන් ඕගොල්ලෝ කොතැනටද රුක්ව අදින්න ඕනේ? Rook E5. ඔව් රුක් E5 very good. මෙතන තමයි දාන්න ඕනේ රුක්ක. රුක්ක මෙතන දාපු ගමන් මේ කේජ් එකක් ඇතුලේ ඒත් කින් ඉන්නේ මේ. මෙතනින් එහාට එන්න බෑ කින්ට. අර වගේම තමයි පොඩි වෙනසක් තියෙනවා. මොකද රුක්ට ක්වීන්ට තරම් පැති නැහැ මේවා කරගන්න. හරි. දැන් මොකද කරන්නේ? දැන් මෙතනදී ඔයාලට කින්ව අයින් කරන්න බෑ. කින්ව අයින් කරොත් රුක් කැපෙනවනේ. එහෙනම් අපි ඒ වෙලාවට කරන්න වෙනවා. රුක්ව ගෙනියලා හැබැයි ඔයාලා මෙතන දැම්මොත් බලාගෙන මේක මම කියලා දෙන්නම් දැන් අහගෙන ඉන්න.
රුක්ක ගෙනියලා මෙතෙන්ට ඇද්දොත් රුක්ක මෙතෙන්ට ඇද්දොත් කිං මේ පැත්තට යන්නත් පුළුවන් මේ පැත්තට යන්නත් පුළුවන්. එතකොට අපිට හිතා ගන්න බෑ කොයි පැත්තට යයිද කියලා. ඒ හින්දා අපි ඒ වෙලාවට කරන්නේ කිංව ආපහු මෙතෙන්ට ගන්න. දැන් අපි රුක්ව දාගන්නවා මෙතෙන්ට. ඔන්න අපි දැන් තව ටිකක් ඒජ් එක පොඩි කරගත්තා. හරි? දැන් ආපහු කිංව ගාඩ් එකට ගත්තා. දැන් එයා අපහු වෙනවා කිංව දැම්මා මෙතෙන්ට. දැන් අපි ආපහු රුක්ව දාගත්ත මෙතෙන්ට. දැන් කිංව අපි මෙතෙන් රුක්ව මෙතෙන්ට දාගත්තා. දැන් බලන්න පොඩි කූඩුවක් ඇතුලේ දැන් කිං හිර වෙලා ඉන්නේ. හරි. දැන් ඔයාලා මතක තියාගන්න මේ කිං යන්න ඕනේ මේ පැත්තට. මෙන්න මේ පැත්තෙන් තමයි අපි બ્લોක් කරන්නේ. මෙහෙන් ගියොත් වැරදි. මෙහෙන් ගියොත් අපිට ආපහු කාලය යනවා ආපහු අපේ පොසිෂන් එක හදාගන්න. දැන් යන්න ඕනේ මේ පැත්තේ. මොකද ඔයගොල්ලෝ දන්නවා ඔපොසිෂන් එක. ඔපොසිෂන් එක ගත්ත ගමන් මොකද ඔපොසිෂන් කියන්නේ කින්ට කිං ෆේස් ටු ෆේස් ඉන්න එකට අපි ඔපොසිෂන් එකක් කියනවා. මෙන්න මේ ඔපොසිෂන් එක ගත්ත ගමන් රුක්ක පල්ලෙහාට දාපු ගමන් චෙක්මේට් වෙනවා. එහෙනම් ඔපොසිෂන් එක හදාගන්න නම් අපි කිං යන්න ඕනේ මේ පැත්තේ. හරි. හරි. දැන් මොකද්ද වයිට්ගේ මූව් එක? King C6. King C6. very good. King C. දැන් මොකද්ද වයිට්ගේ මූව් එක? King C7. King C7. King C7. කින් C7 ද කින් C7 නැද්දොත් කින් C7 කියන මෙතෙන්ට කින් මෙතෙන්ට ගියොත් මේ කින් ආපහු මෙතෙන්ට එනවා. එතකොට Rook අපිට ආපහු කින් B6. Rook B6. Rook B7. B7 නෙවෙයි B7 දැම්මොත් කින් ආයේ අනිත් පැත්තට යනවා. අපිට ඕනේ දේ වෙන්නේ නැහැ. Rook B6. අපි මේ කොටු කරගත්ත එක කඩා ගන්න නැහැ පුතේ. එතකොට අපේ ටාගට් එක ගිලිනවා. අපි මෙතනදී කරන්න ඕනේ කින් B6 දානවා. රුක් B6 දානවා. දැන් මොකද කරන්නේ? හොඳට හිතන්න. නෑ රුක් B7 දැම්මොත් ගේම් එක ස්ටේල්මේට්. Rook C7. රුක් C7 දාන්න බෑනේ. කින්ද? කින් C7 නම් හරි. කින් දාන්න ඕනේ C7 කොටුවට. දැන් මොකද කරන්නේ? Rook C6. දැන් මොකද කරන්නේ? Rook C6. කවුද රුක් C6 කිව්වේ? Abir. අබිරු. තව උත්තර? අනිත් තුන් දෙනා මොකද කියන්නේ? දැන් ඔයාලට ඕනේ මේ කින්ව මේ පල්ලෙහාට ගෙනියන්න. එහෙනම් ඒක අනිවාර්යය කියනවා ෆෝසි මූව් එකක් කරගන්න ඕනේ. කියන්නේ අනිවාර්යයෙන්ම මෙයා මෙතෙන්ට යන තැනට අපි පත් කරන්න ඕනේ. යන තැනට පත් කරන්න බෑ රුක්ක මෙන්න මේ රෑන්ක් එකෙන් එළියට ගියොත්. මේ රෑන්ක් එකෙන් ඉන්න තරම රුක් මේ රෑන්ක් එකේ ඉන්නකම් කින්ට මෙතනින් මෙහාට එන්න බෑ. එහෙනම් එයා කැමති වුණත් අකමැති වුණත් මෙහෙට යන්න වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ මොකද කරන්න ඕනි? Rook C6. ඔව් රුක් C6 දැම්මාම කින් කැමති වුණත් අකමැති වුණත් පල්ලෙහාට යන්න වෙනවා. එතකොට දැන් මොකද කරන්නේ? one moves made. Rook A6. රුක් A6 checkmate. හරිනේ. moves 14යි checkmate වෙලා ඉවරයි. එහෙනම් අපිට moves 50ක් ඕනේද? නෑ. එහෙනම් methods ටික හරියට දැනගත්තොත් අපිට checkmate කරන එක ලොකු දෙයක් නෙවෙයි.
හරි. checkmate patterns ටිකත් හරි. හරි. අපි බලමු දැන් checkmate patterns ටිකක් තව ටිකක්. හරියට pattern එක මොකක්ද කියලා. මේ patterns ටිකත් ඔළුවේ තිබ්බොත් අපිට ටක් ගාලා මේ වගේ position එකක් දැකපු ගමන් මේ mate එක අඳුර ගන්න ලේසි. හරි. back rank mate එකක් කියන්නේ මොකක්ද? back rank එක mate එක කියලා කියන්නේ මෙන්න මේක. back rank එක කියලා කියන්නේ මෙන්න මේකට. එතකොට අපි ඒකට දාලා checkmate කරන එකට back rank mate එකක් කියලා කියන්නේ. හරිද? දැන් මෙතනදී ඔයාලා දන්නවා මේ back rank mate එක ගොඩක් වෙලාවට වෙනවා ඔය castle එකේදී. මොකද castle එකේදී රුක්ව අයින් කරාට පස්සේ king safety නැහැ. එතකොට king ඔය අපිට රුක් කෙනෙක් දාලා checkmate කරන්න හරි පහසුයි. හරි. දැන් මෙතන one more spade එකක් තියෙන. කියන්න බලන්න ටක් ගාලා කවුරු හරි. E8. E8. Rook E8. ඔන්න ඕක තමයි back rank mate එක. හරි. දැන් two moves mate එකක් තියෙන්නේ. white to move. ටක් ගාලා කියන්න. back rank mate එක ඔළුවේ තියාගෙන උත්තරේ කියන්න. Rook cut E8. rook at e8 ඊළඟට Queen cut. Black rook cut. Rook cut E8. හරි. Cut E8. Queen cut E8. Rook cut E8. very Rook E8. හරි හරි E8. හරි හරි ඒ කියන්නේ හැමෝම දන්නවා rook at rook ඊට පස්සේ වෙන very ඒ කියන්නේ කිංගේ පාත් එක බ්ලොක් වෙලා තියෙන්නේ නේ කිං ස්ක්වයර්ස් දෙකක් යන්න එපා හැබැයි ස්ක්වයර්ස් දෙකක් මූව් කරන්න පුළුවන්ද බෑ ඒක තමයි බැරි එක තමයි හේතුව එහෙනම් මේක කාසල් කරන්න බෑ එහෙනම් එයා මොකද්ද කරන්න ඕනි කාසල් කරන්න නම් white මොකද්ද කරන්න ඕනි අන්න හරි නයිට් මූව් කරන්න ඕනි නයිට් මූව් කරලා ඉවරලා ඊට පස්සේ කාසල් කරන්න යාට පුළුවන් very good හරි ඊළඟ එකේදී පුළුවන්ද බැයිද බෑ කාසල් කරන්න බෑ ඉතෝ ඉන්නවා දැන් මොකද එහෙනම් white කරන්න වෙන්නේ ඉත්තෝ ටික ඉස්සල්ලා එළියට අන්න හරි මූවමන්ට්ස් ටික කරලා ඉන්න ඕනි ඉත්තෝ ටික එළියට අරගෙන ඉන්න ඕනි ඊට පස්සේ තමයි යාට පුළුවන් කාසල් කරන්න හරි ක්වීන් සයිඩ් එකට කාසල් කරන්න පුළුවන්ද මෙතනදී බෑ ඒකත් බෑ ඒකත් දන්නවා ඔයගොල්ලෝ දන්නවා ඒවා ලොකුවට කියන්න දේවල් නෙමෙයි හරි දැන් මට කියන්න white පුළුවන් king side එකට කාසල් කරන්නද queen side එකට කාසල් කරන්නද Queen side. queen side එකට king side එකට බැයිද king side එකට ඇයි බැරි Rook රුක්ක මූව් කරලා තියෙන්නේ ඔව් කලින් රුක්ක මූව් කරලා එහෙනම් අපි දන්නවා මේ රූල් එකත් ඔන්න කාසල් කරන සයිඩ් එකේ රුක් මූව් කරලා තිබුණොත් අපිට මේ පැත්තට කාසල් කරන්න බෑ ඒක ඉලීගල් මූව් එකක් හැබැයි අනිත් පැත්තට කාසල් කරන්න පුළුවන්
දැන් මට කියන්න. කොයි පැත්තටද කාසල් කරන්න පුළුවන්? ඉන්සයිඩ් පැත්තටම බෑ. කොහෙටවත් බෑ. මේ චෙක් කරනකොට පහු කරලා යන්න ඕනේ. බෑ. කොහෙටවත් බෑ. කොහෙටවත් කාසල් කරන්න බැහැ. ඒ නයිට් බිෂොප්ගේ මූව් එක බිෂොප්ගේ ඇටැක් එකක් තියෙනවා F1 කොටුවට. එහෙනම් කිං සයිඩ් එකට කිං කාසල් කරොත් කින්ට යන්න වෙන්නේ මෙන්න මේ චෙක් වෙන ස්ක්වයර් එක පහු කරගෙන. මෙන්න මෙහෙම යන්න වෙන්නේ. එහෙනම් ඒක ඉලීගල් මූව් එකක්. හරි. මට කියන්න. දැන් ඔයාගේ ඔපෝනන්ට් කිං සයිඩ් එකට කාසල් කරනවා. ඔයා මොකද කරන්නේ? ආබිටට ආබිටට කියනවා. එතකොට ආබිට දෙන්න ඕනි ඩිසිෂන් එක මොකක්ද? ඉල්ලීගල්. මොකක්ද එයා දෙන්න ඕනි ඩිසිෂන් එක? මොකක්ද කරන්න ඕනි? illegal. ඔව් ඉලීගල් එකක් විදියට මාක් කරන්නත් ඕනි. ඒ වගේම ආයි මොකද්ද? දැන් වයිට් කාසල් කරලානේ තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕනි? කාසල් එක අයින් කරන්න ඕනේද නැද්ද? අයින් කරන්න ඕනි. මොකද එයාට කාසල් කරන්න බෑ. ඒක ඉලීගල්. එහෙනම් එයාගේ එකක් ඔයාලා අනිවාර්යෙන් ඒ වගේ ඉලීගල් මූව් එකක් දැකපු ගමන් ආබිටරට කම්ප්ලේන්ට් කරන්න ඕනේ. ඒ වගේම කම්ප්ලේන්ට් කරනකොට මතක තියාගන්න බෝඩ් එකට S2 තියාගෙන ඉන්නත් ඕනේ. මොකද සමහර ඔපෝනන්ට්ස්ලා ඉන්නවා අපි හිතුවේ නැති වුණාට පුතේ ළමයි කියලා හිතුවේ ළමයි අපි හිතනවානේ ළමයි හොර කරන්නේ නැහැ ළමයි බොරු කියන්නේ නැහැ. එහෙම හිතුවට සමහර දරුවෝ ඉන්නවා හොර කරනවා. එතකොට ඒ නිසා සමහර විට බෝඩ් එක වෙනස් කරනවා සමහර දරුවෝ. ඒ නිසා බෝඩ් එකට ඇටෙන්ෂන් එක දෙන ගමන්ම තමයි ඔයාලා ආබිටරට කම්ප්ලේන් එක කරන්නත් ඕනේ. එතකොට එහෙනම් පළවෙනියටම ආබිටර් කරන්න ඕනේ ඉලීගල් එකක් විදිහට මාක් කරන්න ඕනේ. මොකද චෙක් වෙන කොටුවක් පහු කරගෙන කින්ට ගිහිල්ලා කාසල් කරන්න බෑ. කින්ට කොයිම විදිහකටවත් චෙක් වෙන කොටුවකට යන්නත් බෑ. චෙක් වෙන කොටුවක නතර වෙන්නත් බෑ. චෙක් වෙන කොටුවක තියෙන ඉත්තේ කපන්නත් බෑ. කිසිම දෙයක් ඒ කියන්නේ චෙක් වෙන මූව්ස් මොකුත් කින්ට කරන්න බෑ. එහෙනම් ඒවා ඔක්කොම ඉලීගල් මූව්ස්. එහෙනම් මෙතනදී චෙක් කාසල් කරොත් එහෙම ඒකේ ඉලීගල් එකක් විදිහට මාක් වෙන්න ඕනි. ඒ වගේම කාසල් එක අයින් කරන්නත් ඕනි. ඒ වගේම ටච් මූව් කියන රූල් එක යටතේ එයා මුලින්ම ඇල්ලුවේ කින් නිසා එයා අනිවාර්යෙන් කින්ව මූව් කරන්න ඕනි. හැබැයි මෙතනදී ඔයාලා බලන්න මෙන්න මේ රූල් එක යාට යූස් කරන්න පුළුවන්ද? කින්ව මූව් කරන්න පුළුවන්ද එයාට? බෑ. එයාට කින්ව මූව් කරන්න තැනක් තියනවද? නෑ. කින්ව මූව් කරන්න තැනක් නෑ. එහෙනම් එයා කින්ව අදින්න ඕනේද? නෑ. එතකොට එතනදී එයා අපි දන්නවා අපේ පොතේ හැටියට රූල්ස් තිබුණාට ඒ සිටුේෂන් එක අනුව අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. මෙතනදී කින්ව මූව් කරන්න ඕනි කියලා කිව්වට කින්ව මූව් කරන්න එයාට විදියක් නෑ ලීගලි. ඒ නිසා කින්ව මූව් කරන්න නැතුව එයාට වෙන මූව් එකක් කරන්න පුළුවන්. මේක නම් ඔයගොල්ලෝ දන්නවා කොයි පැත්තටද කාසල් කරන්න බෑ කියන එක ඒක අමාරු දෙයක් නෙමෙයි. හරි. මේක කියන්න බලන්න. කින් සයිඩ් එකට පුළුවන්ද ක්වීන් සයිඩ් එකට පුළුවන්ද දෙපැත්තටම බැයිද? දෙපැත්තටම බෑ. ඔව් දෙපැත්තටම බෑ. ඇයි? කින් සයිඩ් එකට නම් කොහොමවත් බෑ. කින් සයිඩ් එක කියලා කියන්නේ මේ පැත්ත. කින් සයිඩ් එකට කොහොමවත් බෑ. මොකද එයා රුක්ක මුන් කරලා තියෙනවා. එතකොට කාසල් කරන්න විදිහක් නැහැ. ඊළඟ එක තමයි ක්වීන් සයිඩ් එකට කාසල් කරනකොට එකක් තමයි බිෂොප්ගෙන් ඇටැක් එකක් තියෙනවා මේ ස්ක්වයර් එකට D1 ස්ක්වයර් එකට. ඒ වගේම නයිට් ගෙනුත් ඇටැක් එක තියෙන D1 ස්ක්වයර් එකට. එතකොට එයාට කාසල් කරනකොට D1 ස්ක්වයර් එක පහු කරන්න වෙනවා. එතකොට කාසල් කරන්න බෑ. එහෙනම් කොයි පැත්තටවත් කාසල් කරන්න බෑ. හරි. ඊළඟට අපි කතා කරමු n% එක කියන එක. n% එක මතකයිද හැමෝටම?
මොකද්ද n% එකක් කියලා කියන්නේ? n% එකක් කියලා කියන්නේ හොඳට අහගන්න. මතක අයයි මතක නැති අයයි ඔක්කොම අහගන්න. n% එක කියලා කියන්නේ පෝන්ගේ ස්පෙෂල් මූව් එකක්. එතකොට අපි දන්නවා පෝන්ස්ලා මූව් කරන්නේ ෆෝවර්ඩ්. ඒ කියන්නේ ඉස්සරහට විතරයි. හරි. එතකොට ඉස්සරහට අදිනවා වගේම තමයි යාට කපන්න පුළුවන් මෙන්න මෙහෙම ඇදේට විතරයි. ඒ නෝමල් අපි දන්න විදිය. හැබැයි n% එකේදී පොඩි වෙනසක් වෙනවා. n% එකේදී white pawnsලා ඉන්න ඕනි 5th rank එකේ white n% එක ගන්න නම්. ඒක මතක තියාගන්න. white pawn 5th rank එකේ හිටියොත් විතරයි white n% කියන එක ගන්න පුළුවන්. එතකොට මෙතනදී white pawn 5th rank එකේ ඉන්නවා. එතකොට ඔයාලා දන්නවා මුලින්ම පෝන්ස්ලාට ඒ කියන්නේ මෙන්න මේ පෝන්ස්ලා 8 දෙනාටම පුළුවන් මුලින්ම කොටු දෙකක් ඉස්සරහට මූව් කරන්න. ෆෝවර්ඩ් යන්න පුළුවන් කොටු දෙකක්. ඉස්සරහට යන්න පුළුවන් කොටු දෙකක්. එතකොට මෙයා මුලින්ම කොටු දෙකක් යන්න පුළුවන් කියන එක අරගෙන මූව් කරනවා කොටු දෙකක් ඉස්සරහට. හැබැයි යා මූව් කරනකොට එයා මෙන්න මේ කැපෙන කොටුව පහු කරගෙන තමයි යන්නේ. මෙයාගෙන් කැපෙන කොටුව පහු කරගෙන යන්නේ. එතකොට white පුළුවන් කැපෙන කොටුවෙන් white pawnව තියලා අර pawnව එළියට දාන්න. හරි. තේරුණාද ඒක? දැන් මෙතනදි බලන්න ආපහු බලන්න. white pawnsලා ඉන්නවා 5th rank එකේ. හරි. 5th rank එකේ ඉන්නවා. මෙතන දෙන්නෙක් ඉන්නවනේ. හැබැයි මෙයාගේ අන්තිම move එක මොකද්ද? අන්තිමට black ඇද්දේ මෙන්න මේ pawnව තමයි ඉස්සරහට. හරි. එහෙනම් ඕගොල්ලෝ n% එක ගන්න ඕනි මේ white pawn ගෙන්ද මේ white pawn ගෙන්ද? කොයි white pawn ගෙන්ද? n% එක ගන්න ඕනි කොයි white pawn ගෙන්ද? මෙයාගේ දැන් මෙතන ඔන්න අහගන්න ආපහු. black ගේ අන්තිම move එක මේක. මේක තමයි යා move කරේ. මෙන්න මේක. හරිද? හැබැයි මෙතනත් එයා ඉස්සරහට pawn move කරලා තියෙනවා. කලින්. එතකොට එයා ගන්න ඕනේ දැන් මේ white pawnsලා දෙන්නම ඉන්නේ white pawnsලා දෙන්නම ඉන්නේ 5th rank එකේ. එහෙනම් කොයි white pawn ගෙන්ද n% එක ගන්න ඕනි? කෝකද අපිට දැන් ගන්න පුළුවන් n% එක? H5 bond ගේ. h5 pawn ගේ. ඇයි මේ c5 pawn එක ගන්න බැරි? ඒක කලින් move එකක් නේ. n% එකේ රූල් එකක් තමයි n% එක ගන්න පුළුවන්නේ move එක කරපු වෙලාවෙදී. මොකද n% එක ගන්න පුළුවන්නේ move එක කරපු ගමන්ම විතරයි. එහෙනම් එයා ගන්න ඕනි h5 pawn ගෙන් තමයි n%. එහෙනම් h5 pawn එක කොතනින්ද තියන්න ඕනි? මෙතනින් කියන්නේ මේ කොටුව රීඩ් කරලා තියන්න. G6 කොටුවේ. very good. G6 කොටුවේ ඔන්න තිබ්බාම n% එක ගන්න පුළුවන්. හරි. දැන් මට කියන්න. n% එක ගන්න බලන්න white ගෙන්. කොතනින්ද තියන්නේ white pawn? දැන් අඳුර ගන්න. B6 වලින්. B6 වලින්. Oh, very good. B6. හරි. දැන් B6 very good. දැන් F6 වලින්. F6 වලින්. ඒ කියන්නේ ඔයාලට n% එක ගැන knowledge එක තියෙනවා. හරි. දැන් C6 වලින්. very good. නයිනේ. දැන් G6 G6. දැන් තේරුණා. මල්ලි මං ක්ලාස් එකේ ඉන්නේ. මං ඔයාලට ගන්නම් කෝල් එකක්.
දැන් එහෙනම් n% එක හරි පැහැදිලි නේද? ඕකම අනිත් පැත්තට ගන්නත් පුළුවන්. දැන් මෙතන ඒක පෙන්නවුවේ නැති වුණාට බ්ලැක් ගේ ගන්නව නම් කොතනද ගන්න ඕනි? Fourth rank. ඔව් මොන රෑන්ක් එකේද ඉන්න ඕනේ? Fourth rank. ෆෝර්ත් රෑන්ක් එකේ. ෆෝර්ත් රෑන්ක් එකේ. Fourth rank. මෙතන පෙන්නන්නම් මම. දැන් මේ බ්ලැක් ගේ ගන්නවා නම් බ්ලැක් පෝන් ඉන්න ඕනේ මෙතන. ඒක මට පෙන්නන්න බෑ මෙතන. දැන් මෙතන මේ ෆෝර්ත් රෑන්ක් එකේ තමයි බ්ලැක් පෝන් ඉන්නවා. එතකොට වයිට් පෝන්ස් මෙන්න මෙතනින් ඉස්සරහට කොට දෙකක් ඇද්දාම මෙයා මෙතනින් තියලා ගන්න ඕනේ. ඕකෙම අනිත් පැත්ත ඒක ප්‍රැක්ටිස් කරගන්න. ඒවා අමාරු නෑ. මේක හරියට අර ඔයාලා දැන් මේ මෙතඩ් එක දන්නවනේ. හරියට උත්තර දුන්නා එක්කෙනෙක්වත් වරද්දවුවේ නෑ. ඒ කියන්නේ ඔයාලට n% කියන එක ඔළුවේ තියෙනවා. එහෙනම් ඒකම අනිත් පැත්තට බ්ලැක් ගේ ගන්නකොට බ්ලැක් පෝන් ඉන්න ඕනේ ෆෝර්ත් රෑන්ක් එකේ. එකම රූල් එක තමයි n% එක මූව් එක කරපු වෙලාවේ තමයි n% එක ගන්න ඕනේ. පස්සේ ගන්න බෑ. ඒක විතරයි රූල් එකකට තියෙන්නේ. ඒ වගේම n% එක හරියටම දැනගෙන ගන්න නැත්නම් ඒක ඉලීගල් මූව් එකක් වෙනවා. හරි. හරි මට කියන්නේ ඊළඟ ලෙසන් එකට යන්න කලින් ස්ටේල්මේට් එකක් කියන්නේ මොකද්ද? ස්ටේල්මේට් එකක් වෙන්න නම් කරුණු තුනක් තියෙනවා අපි දැනගන්න ඕනේ. කියන්නේ ඉෂ්ට වෙන්න ඕනේ කරුණු තුනක් තියෙනවා. මොනවද ඒ කරුණු තුන? මොකද්ද ස්ටේල්මේට් එකක් කියන්නේ? is කොටුවට චෙක් එකක් නැහැ අනිත් කොටුවලට චෙක් එකක් තියෙනවා. කියන්න බලන්න. හරි. ස්ටේල්මේට් එකක් කියලා කියන්නේ මොකද්ද? හරි. අපි බලමුකෝ. ස්ටේල්මේට් එකක් කියලා කියන්නේ පුතේ මෙන්න මෙහෙම එකක්. ස්ටේල්මේට් එකක් කියලා කියන්නේ හොඳට අහගන්න. ඉන්න කොටුවට චෙක් එකක් නැහැ. හරි. මෙතුෂි කිව්වා වගේම ඉන්න කොටුවට චෙක් එකක් නැහැ. ඒ වගේමයි අනිත් කිසිම මූව් එකක් කරන්න බෑ. ඒ කියන්නේ කින්ට යන්න පුළුවන් ස්ක්වයර්ස් නැහැ. එහෙනම් කින්ට අදින්න පුළුවන් කොටුවක් නැහැ. චෙක් එකක් තියෙන්නත් බෑ. ඔන්න රූල්ස් තුනක් තියෙනවා ඈ ඉෂ්ට වෙන්න ඕන ස්ටේල්මේට් වෙන්න නම් චෙක් එකක් තියෙන්න බෑ කින්ට යන්න කොටුවක් තියෙන්නත් බෑ අදින්න පුළුවන් ඉත්තෙක් ඉන්නත් බෑ එහෙම නැත්තම් ස්ටේල්මේට් වෙන්නේ නැහැ දැන් මෙතනදී බ්ලැක් ගේ ඉන්නේ බ්ලැක් කිං විතරයි එහෙනම් අදින්න වෙන මූව් එකක් කරන්න ඉත්තෙක් නැහැ එහෙනම් මෙයා අදින්න ඕනි කිං වනේ කිංව අදින්න නම් මෙයාට චෙක් එකක් තියෙනවද දැන් චෙක් එකක් නැහැ. මූව් කරන්න පුළුවන් ස්ක්වයර් එකක් තියෙනවද? තියෙනවා. තියෙනවා. මොකක්ද ස්ක්වයර් එක? A7. A7 කොටුවට A7 කොටුවට කින්ට යන්න පුළුවන්. මෙතන චෙක් එකක් නැහැ කාගෙන්වත්. එහෙනම් දැනට මේක ස්ටේල්මේට් එකක් නෙමෙයි. එහෙනම් මට කියන්න මූව් එක තියෙන්නේ වයිට් නම් white මොකක් ඇද්දොත්ද black king stalemate වෙන්නේ Bishop E3. Bishop E3. Bishop E3. Bishop E3. oh very good bishop E3 මේ bishop අදින්න ඕන E3 වලට මෙන්න මෙතනට ඇද්දොත් එහෙනම් අපි අර යන්න පුළුවන් කියලා කියපු කොටුවටත් දැන් යන්න බෑ. එහෙනම් ස්ටේල්මේට් වෙනවද නැද්ද එතකොට? ස්ටේල්මේට් වෙනවා. හොඳට බලන්න එක මම මේ කියනවා දැන් ඔන්න මෙතෙන්ටයි කොහොමවත් යන්න බෑ. රුග්ගෙන් චෙක් වෙනවා. ඒ වගේම මේ කොටුව විතරයි ෆ්‍රී වෙලා තිබුණේ. මේ කොටුවටත් දැන් යන්න බෑ. බිෂොප් මෙතෙන්ට මූව් කරපු හින්දා. එහෙනම් බ්ලැක්ට වෙන සොලියුෂන් එකක් නැහැ. චෙක් එකකුත් නැහැ. අදින්න පුළුවන් ස්ක්වයර් එකකුත් නැහැ. එහෙනම් අදින්න වෙන ඉත්තෙකුත් නැහැ. එහෙනම් අපි කියනවා මේ ගේම් එක ස්ටේල්මේට් එක. ස්ටේල්මේට් එකේදී දෙන පොයින්ට් එක මොකද්ද? භාග. ඔව් භාග. ගේම් එක ඩ්‍රෝ එකක්. very good. දෙයක් වුණා අපි කරන්නේ නැති මම කළා දේ මොන් කරපෙන්නු කියන්නේ හරි. දැන් මෙතන හොඳට බලන්න. දැන් බ්ලැක් ස්ටේල්මේට් වෙන්න නම් වයිට් ගේ මූව් එක මොකක් වෙන්න ඕනිද? Knight F4. Knight F4. Knight F4. Knight F4. Knight F4.
ඔව් knight f4 ඇයි ඒ කින්ද මේ ස්ක්වයර් එකට යන්න බෑ මෙතන කාගෙන්ද චෙක් වෙන්නේ Knight game. මේ ස්ක්වයර් එකට යන්න බෑ කාගෙන්ද චෙක් වෙන්නේ Knight game. knight හැබැයි මේ ස්ක්වයර් එකටයි මේ ස්ක්වයර් එකටයි මේ ස්ක්වයර්ස් දෙකටම යන්න පුළුවන් එහෙනම් white knight f4 කොටුවට ඇද්දාම මේ knight ගෙන් මේ ස්ක්වයර් එකත් ගාඩ් වෙනවා මේ ස්ක්වයර් එකත් ගාඩ් වෙනවා එහෙනම් මේ ස්ක්වයර්ස් දෙකම ගාඩ් වෙලා කින්ට මූව් කරන්න ඉත්තෙක් නෑ ඔන්න මං කියපු රූල්ස් තුන චෙක් එකක් නෑ කින්ට අදින්න ඉත්තෙක් නෑ අදින්න ඉත්තෙක් නැද්ද මෙතන ඔව් ඉත්තෙක් ඉන්නවා හැබැයි අදින්න පුළුවන්ද යට බෑ එහෙනම් අපි යාවත් ගන්නෙ අදින්න බැරි ඉත්තෙක් විදිහට එහෙනම් ඉත්තෙක් හිටියට වැඩක් නෑ එයා අදින්න පුළුවන් ඉත්තෙක් වෙන්නත් ඕනේ එහෙනම් එයාට pawn move කරන්නත් බෑ king move කරන්නත් බෑ ගේම් එක නම් stalemate වෙනවා white f4 කොටුවට ඇද්දොත් හරි good දැන් black king තමයි stalemate වෙන්න ඕනේ black king stalemate වෙන්න නම් white මොකක්ද අදින්න ඕනේ හොඳට බලන්න Knight g6. Knight g6. Knight g6. What? Knight g6. Knight g6. Knight g6. knight g6 ඇයි knight g6 වෙන්නේ කින්ට මේ කොටුවට මූව් කරන්නත් බෑ මේකට මූව් කරන්නත් බෑ රුක් ගෙන් චෙක් වෙනවා මෙතන මූව් කරන්න බෑ බිෂොප් ගෙන් චෙක් වෙනවා හැබැයි මේ කොටුවටයි මූව් කරන්න පුළුවන් ඊට අමතරව මොකද්ද කරන්න පුළුවන් බ්ලැක්ට Pawn අදින්න පුළුවන්. අන්න very good pawn move කරන්නත් පුළුවන් එහෙනම් ඔය කියන තුනම බ්ලොක් වෙන්න ඕනි white ගේ move එකෙන් එහෙනම් ඔය තුනම බ්ලොක් කරන්න පුළුවන් එකම move එක තමයි white knight මෙතනට අදින එක white g6 knight g6 ඇද්දාම knight ගෙන් මේ ස්ක්වයර් එකත් බ්ලොක් වෙනවා මේ ස්ක්වයර් එකත් බ්ලොක් වෙනවා ඒ වගේම pawn move කරන්න එකත් බ්ලොක් වෙනවා pawn move කරන්නත් බැහැ හරි නේද එහෙනම් move එක තමයි knight g6 හරි දැන් white to move white මොකක්ද අදින්න ඕන Rook b8. Rook b8. Rook b8. Rook b8. රුක් b8 ඇයි කින්ට යන්න පුළුවන් මෙතෙන්ටයි විතරයි හරි මට කියන්නකෝ මෙච්චර මේ ඉත්තෝ ඉන්නවා මේ එක ඉත්තෙක්ටවත් අදින්න බැයිද බ්ලැක් ගේ බෑ ඇයි මේ pawn වනම් අදින්න බෑ pawn හිර වෙලා ඉන්නේ මේ pawn අදින්නත් බෑ ඒ pawn උත් හිර වෙලා ඇයි knight අදින්න බැයිද Bishop in. knight අදින්න බැයිද Bishop එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ knight මොකක් වෙලාද තියෙන්නේ pin වෙලා අන්න හරි very good pin වෙලා ඉන්නේ නයි නේද කට්ටියට අමතක වෙලා නැහැ chess හරි එහෙනම් රුක්ව අදිනවා මෙතෙන්ට හරි දැන් මූ එක තියෙන්නේ white මෙයාම හදාගන්න නැත්නම් අනිත් කෙනෙක් හදන්න. Bishop c2. Bishop c2. Bishop c2. Bishop c2. Uncle, Bishop c2. Bishop c2. Bishop c2. Bishop c2. Bishop c2. Bishop c2. C2.
Huh? Bishop C2. බිෂප් C2 move එක හරිද? හොඳට බලන්න. ඔක්කොලාගේම උත්තරේ බිෂප් C2ද? තව ටිකක් හොඳට බලන්නකෝ. බිෂප් C2 කියන move එක හරිද කියලා. ඇයි ඔයාලා බිෂප් C2 අදින්නේ? මොකටද? Bishop can tap in onto. දැන් මෙතන බලමුකෝ අපි තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. දැන් බ්ලැක්ට මේ ස්ක්වයර්ස් තුනටම යන්න බෑ. කවුරු නිසාද? රුක් ඉන්නවා. මේ ස්ක්වයර් එකට යන්න බෑ. වයිට් පෝන් ඉන්නවා. Rook takes 7. මේ ස්ක්වයර් එකට යන්න බෑ. කිං ඉන්නවා. හැබැයි මෙතන මෙහෙමනේ පුතේ. ඕගොල්ලෝ බලන්න ඕනේ කින්ට මූව් කරන්න පුළුවන් කොට ටික විතරක් නෙමෙයි. හරි. වටේ තියෙන ඔන්න එක කොටුවකට කින්ට මූව් කරන්න බෑ. ඊළඟට අපි බලන්න ඕනේ චෙක් එකක් තියනවාද කියලා. නෑ, චෙක් එකකුත් නෑ. එකක් හරි. එතකොට රූල්ස් දෙකක් හරි. අදින්න පුළුවන් ඉත්තෙක් ඉන්නවාද කියලා බලන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? මෙතන බ්ලැක්ට ඉත්තෝ ගොඩක් ඉන්නවා. අදින්න පුළුවන්ද? ඒගොල්ලෝ අදින්න පුළුවන්ද බලන්න ඕනේ. මේ පෝන් අදින්න බෑ. මේ පෝන් අදින්න බෑ. මේ පෝන් අදින්න පුළුවන්ද? මෙයාව අදින්න පුළුවන්ද? බෑ. ඇයි ඒ බරි? එයා පින් වෙලා ඉන්නේ. එහෙනම් ඒ පෝන් අදින්න බෑ. එහෙනම් ඒ පෝන් අදින්නත් බෑ. හරි. එහෙනම් ඔන්න ඒ පෝන්ස් ටික අදින්න බෑ. මේ පෝන් පුළුවන්ද? මේ පෝන් පුළුවන්. ඒ දෙන්නත් බෑ. එහෙනම් අපි රුක් අදින්න බෑයිද? පුළුවන්. රුක් අදින්න පුළුවන්. එහෙනම් ස්ටේල්මේට් වෙන්න නම් වයිට් ගේ මූව් එක මොකද්ද? ඔන්න දැන් තව ටිකක් හිතලා කියන්න මට හරි මූව් එක. Bishop cut rook. Bishop අන්න හරි. බිෂප් කට් බ්ලැක් රුක්. බිෂප් ගෙන් රුක්ව කැපුවොත් විතරයි බ්ලැක්ට වෙන්න සොලියුෂන් නැත්තේ. නැත්තම් එයාගේ ගේම් එක ස්ටේල්මේට් වෙන්නේ නැහැ. නැත්තම් එයාට රුක්ව මූව් කරන්න පුළුවන්. එතකොට ගේම් එක ස්ටේල්මේට් නැහැ. එහෙනම් ඔන්න අද ඒ පාඩම් ටික ඔන්න කරා. එතකොට ආයේ ඒවා මතක වෙන්නේ නැහැ. අපි එහෙනම් කතා කරා මේට් ඉන් වන් නම් ඕනිත් නැහැ නේද? ඔයගොල්ලෝ දන්නවනේ මේට් ඉන් වන් ඒවා නම් ඕනේ. අපි බලමු දැන් ටිකක් පොඩ්ඩක් ඇඩ්වාන්ස් පැත්තට යන්. ඉන්ටර්මීඩියට්